Saudara Sampanna Bingmatni, Semiyaitu, Sula Hati pada musuh Triasin, Sarang Desna Filipati Mulai Balapunson, Sesempuh Dawa Sula Sarang Desna Filipati Membawa, dan Lana yang Timur Gambu Desna Filipati Kalau Sam Dinatum Tirungan Apa Punisa, Sam Dinatum Rojan Ada, Ia Kiakari Sarang Desna Tamai Kojin Lebih Filipati Membawa. Nisam kening mawagi danna yaki ada kosampoda palamena buddha ශාසනය පිහිටවීම සඳහා හිඳමහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ දවස බව. එහිදී පොත්පත්වල සඳහන් වන්නේ මහන්සේ දේශනා කළ පළමු දේශනාව සෝලහත්ති පදෝපම සූත්‍රය ආශ්‍රයෙන් දේශනා කළ බව. එමෙන්සයි අපි සූත්‍රයේ ආශ්‍රයෙන් දේශනාව පිළිපැද වීමට බලාපොරොත්තු වූ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී දානසනී කියලා බ්‍රාහ්මණෙක් හිටියා. ඔහු ඉතා සෞභාග්‍යමත් කෙනෙක්. ඉතින් ඔහුගේ ශාස්ත්‍රීයත්වයේ වෙනන්නට මහා පෞඩ විලාසයෙන් සමාගයේ පියට නැගලා මාසයකට පමණ වරක් ඒ ළඟගේ සංචාරය කිරීම පුරුද්දක් වශයෙන් කරගෙන සිටියා. දිනක් මෙසේ සංචාරය කරමින් සිටින විට සිලෝතිකා නම් වූ පරිත්‍රාජිතේ ඔහුට හමු වුණාගෙන ඇහුවා පොඩි දඩබුනේ කන්නේ මේ මහ දවල් මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවට ගියා කියලා ඔහු පිළිතුරු දුන්නා. ඊට පස්සේ ඒ ගාම්ස්තරණිකයන් බාහ්මණය විමසුවා ඒ බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවන්තයෙක්ද උන්වහන්සේගේ ගුණ කවරේද ආදී වශයෙන් සිලෝතික කියන තැනැත්තා ඊපස්සේ ප්‍රකාශ කළා මම කොහොමද බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරන්නේ? ඒ ගුණ ප්‍රකාශ කරන්නට නම් ඒකට සම්මා සම්බුදු කෙනෙක් වෙන්නට ඕන. උන්වහන්සේගේ ප්‍රඥාව අපට විස්තර කරන්නට බැරි තරම් අතිගම්භීරයි. ඒ ආකාරයෙන් ඔබ වර්ණනා කරන්නේ කවර කරුණක් දැකලාද කියලා ඒ ඥානස්කන්ධ බ්‍රාහ්මණයා විමසුවාට පසුව ඒ පිළිවෙලට කියන තැනැත්තා ප්‍රකාශ කරනවා උන්වහන්සේගේ ඥානපද හතරක් දැකලායි මම මෙලෙසින් ප්‍රකාශ කළේ. එහිදී ඔහු උපමාවක් දක්වනවා. ඇතෙක් හොයන්නට යන කෙනෙක් විශාල ඇත්පාසකහන් දැක්වාට පසුව මේ විශාල ඇතෙක්කයි නිගමනය කරන්නාසේ මම බුදුරජාණන් වහන්සේගේ ඥානපද හතරක් දැකලා බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥායි කියලා තීරණය කරලා සිටිනවා. මොනවද මේ ඥානපද හතර? බුදුරජාණන් වහන්සේ සමු වීමට ශාස්ත්‍රීය කුලයේ අය යනවා මාස ගණන් තිස්සේ සිතින් හිතාන ප්‍රශ්න ගලක්. මේ ප්‍රශ්නවලට මේ විදිහට උත්තර දුන්නොත් මම මෙහෙම අහනවා, මේ විදිහට උත්තර දුන්නොත් මෙහෙම අහනවා, මේ විදිහට මම වාද කරනවා කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ සමුවට යනවා. වාද කරන්නට ගියාට මොකද බුදුරජාණන් වහන්සේ සමග ටික වේලාවක් කතා කරන විට වාද කිරීම පසක තබා බුදුරජාණන් වහන්සේ සරණ ගිය පිරිසක් බවට එයපත් වෙනවා. මේ පළවෙනි ඥානපදේ. දෙවෙනි එක තමයි මේ වගේම බ්‍රාහ්මණ පිරිස බුදුරජාණන් වහන්සේ සමුවට යනවා මාස ගණන් තිස්සේ ප්‍රශ්න ගැන සිතලා. බුතෝ කොටික ආකාරයේ ප්‍රශ්න ගැන සිතනවා. මෙහෙම ඇතුවත් මේ විදිහට ප්‍රශ්න ගම විමසනවා, මේ විදිහට පිළිතුරු මෙහෙම විමසනවා. මේ ආදී වශයෙන් සිතලා බුදුරජාණන් වහන්සේ සම වාද කිරීමට යන්නට හිතාගෙන යන්නේ. ඒ කියාට මොකද බුදුරජාණන් වහන්සේ සමග ටික වේලාවක් කතා කරන විටම ඔහු වාද කිරීම පසෙක තබා බුදුරජාණන් වහන්සේ සරණ ගියේ පිටසක්පත් වෙනවා. මේ ආකාරයෙන් ගහපති යනවා ශ්‍රමණ පේශනාබා. ඒ ගහපති ශ්‍රමණ පේශාගියාට පස්සේ ඒ ආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. මෙන්න මේ ගුණය දැකලා, මෙන්න මේ ඥාන ශක්තිය දැකලා මම බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥා මහා නුවණැති කෙනෙක් කියලා තීරණය කරලා සිටින බව ඒ පිළිවෙතික කියන තැනත්තා ඥානස්වනි කියන බාහ්මණයන් ප්‍රකාශ කළා. පසු දිනකදී ඥානස්වනිතයන් කියන ඒ බාහ්මණය බුදුරජාණන් වහන්සේ සමුවට ගිහිල්ලා මේ පුවතේ සිමසල කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා ඒ තැනත්තා කියපු උපමාව සර්ව සම්පූර්ණ නැහැ. මම මේ උපමාව සම්පූර්ණ කරලා කියන්නම්.
එනම් හොඳට අහගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඒකී තමයි සූලහස්තිපදෝපන් සූත්‍රයේ දැක්වෙන කරුණ ඉදිරිපත් කළේ. සූල කියන්නේ කුඩා කියන එකයි. මොකද මහා හස්තිපදෝපන් කියලා තවත් සූත්‍රයක් තියෙනවා. හස්තිපදෝපන් කියන්නේ ඇතෙකුගේ පාදයන් උපමා කරලා පාසලකුණ උපමා කරලා කරපු දේශනාව කියන එක. ඒදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඥානවන්ත දැනැත්තෙක් ඇතෙක් කන්නට යන විට ඒ විශාල පාද දැකපු ගමනින්ම මොහු විශාල ඇතෙකුයි කියලා තීරණයකට බහින්නේ නැහැ. මොකද හේතුව මාමනික කියලා අත්පත් කොටසක් ඉන්න ඔවුන්ගේ ශරීරය ඉතා කුඩායි. ඒ කියන්නේ විශාල නැහැ. නමුත් උන්ගේ පාද ඉතාම ලොකුයි. ඒක නිසා මෙයා මේ මාමනික ගණයේ ඇතෙක් වෙන්නට පුළුවන්. ඒක නිසා මම තවත් ඉදිරියට යනවා කියලා පළමු අත්පත්සහන් දැකලා තීරණයකට බහින්නේ නැති විදිහට යනවා. මෙසේ ඉදිරියට යනකොට ඔහුට පේනවා ඉතා ඉහළින් අතුරු පිළි කඩාගෙන කාලා තියෙන සත්‍යයක්. එයින් කල්පනා කරනවා මොහු මේ බුද්ධ කාලාරිකා කියලා අතුම් වර්ගයක් තිබෙනවා. මේ අය මහා කුසයි. නමුත් ශරීරයේ තරම් මහත් නැහැ. ඒ නිසා මෙහෙම ඇතෙක් වෙන්නේ නැති මෙයා ලොකු ඇතෙක් වන්නට බැහැ කියලා හිතලා තවත් ඉදිරියට යනවා. මේ යනකොට තව ඉදිරියේ දස්සල ඉතා ඉහළින් දඩෙන් ඇනලා ඒව කඩාගෙන පාපු තැන් දර්ශනය වෙනවා. මේදී ඔහු තීරණය කරනවා උච්චා කණේරුකා කියලා වර්ගයක් ඉන්නවා. ඒ අයගේ දඩ මුගා දිගයි මුගා කුසයි මුත් මහතැයි වෙන්නේ. ඒක නිසා එහෙම මෙයක් මහතැයි දෙන්නට බැහැ කියලා ඉදිරියට තවත් යනවා. මේ ඉදිරියට යනකොට ඉතා විශාල මහා ඇත්තාගේ දකින්න දැක්කට පස්සේ තීරණය කරනවා මොහු නියම වශයෙන්ම මහා ඇත්තාගේ කියේ. අන්න මේ උපමාව බුදුරජාණන් වහන්සේ ලෙසින් ප්‍රකාශ කළා. මෙන්න මේ ආකාරයෙන්ම බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගේ ඒ අරහන් ආදී ගුණ ලෝකයේ පැතිරෙනවා. ස්වාක්ඛාත ආදී සම්මරත්නයේ ගුණ පැතිරෙනවා. සංඝ රත්නයේ සුපරිපන්න ආදී ගුණ පැතිරෙනවා. කෙසේ වෙතත් මේවා එකපාරටම කෙනෙක් පිළිගන්නේ මේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධය ශ්‍රේෂ්ඨ ධම්මරත්නයේ ස්වාක්ඛාතය සංඝ රත්නයේ සුපරිපන්නේ කියලා. එවැනි කෙනෙක් ඊට පස්ව බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පැවිදි වීමට ඇතුළු වෙනවා. දැන් මේ න්යායට කියන්න තියෙන කාරණා නිවන් යාමට බලාපොරොත්තු වන කෙනෙකු විසින් සමාගයේ චිත්ත තුළ ඇති කරගත යුතු කාරණා. ඒක නිසා මේ අය ඒ කරුණු කියනකොට සමාගයේ චිත්ත තුළ ඒ කරුණු ඇති කර ගන්න ඕනේ. ඉතිරි ජීවිතයේ දේවල් ඇති කර ගන්නට ඕන. දැන් මේ පුද්ගලයා මහාන වෙනවා. මහාන වුණාට පස්සේ සීලේ ඉස්සා හොඳින් ආශ්‍රා කරනවා. මේ සීලේ කියන එක ඉතාමත් අවශ්‍යයි නිවන් යන පුද්ගලයෙකුට. සීලේ ප්‍රතිස්ථාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා බුදුරජාණන් වහන්සේ දැක්වූ පාඩයක් වෙනවා. සීලේ ප්‍රතිස්ථාය සීලේ සීලලම චිත්තං පඤ්ඤංච භාවයන් සමාධි භාවනා විදර්ශනා භාවනා නැත්නම් සමත භාවනා විදර්ශනා භාවනා කරනවා. චිත්ත දියුණු කරනවා ප්‍රඥාව දියුණු කරනවා කියන එකයි අදහස. සීලේ ප්‍රතිස්ථාය සීලේ සීලලයි ඒක කරන්නේ. සීලං නිස්සය සීලේ පරිත්‍යාය චත්තාරෝ සතිපට්ඨානේ භාවේති ආදී වශයෙන් දක්වා තිබෙනවා. සීලේ නිස්සා සීලේ පිටකොට සීලේ පදනම් කොටගෙන සතර සතිපට්ඨාන ආදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩනවායි. ඒ හතෝපනිෂේ වෙන සූත්‍රවල දක්වලා තියෙනවා සීලේ නැතුණාට පස්සේ ඔක්කොම නැති වෙනවා. ඒ නිසා සීලයක් පස්සේ වශයෙන් නිවන් යාමට බලාපොරොත්තු වන කෙනෙකු විසින් පැවිදි වෙන්නේ පැවිදි වීමට අවශ්‍ය වන සීලය හොඳින් ආරක්ෂා කරනවා. කීයර විසින් නිත්‍ය සීලයේ වශයෙන් පංච සීල ධර්මයේවත් එහෙම නැත්නම් ආජීවස්තම සීලයේවත් ආරක්ෂා කරන්නට පුරුදු වෙන්න ඕන. ඒ සීලේ ඉතාමත් අවශ්‍යයි නිවන් යාමට. ඒ කර්ම තේරුම් ගන්න සිල්පද කරනත් ඒ ගැන පසුතැවෙන්නේ නැතුව නැවත නැවත සිල් සමාදන් වෙමින් ඒ සීලයේ දිගටම ආරක්ෂා කරන්නට දැන් අධිෂ්ඨානයක් කරගන්න. මේ සීලය මනින් ආරක්ෂා කරන දෙක්ෂෝයේ නවතින්නේ චක්කුණා රූපං දස්සන නිමිත්තක්කායි හොතින නානුප්‍යංජනකාරී ආදී වශයෙන් දැක්වෙන පරිදි ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය හය දමනය කර ගන්නවා සංවර කර ගන්නවා. ඉන්ද්‍රිය සංවරය. ඇහැට හොඳ රූපයක් දැක්කාට පස්සේ ඒකට ඇලෙන්නේ නැහැ. ප්‍රිය ලක්ෂණ රූපයක් දැක්කාට පස්සේ ඇලෙන්නේ නැහැ. නරක අප්‍රිය තම අමනාප රූපයක් දැක්කාට පස්සේ ගැටෙන්නේ නැහැ.
මේ ඇලීම මේ ගැටීම නැත්නම් මේ ආශාව මේ ද්වේෂය කියන අංග දෙකෙන්ම ඇත්තලා ඇහැර ආශා කරගන්නවා. මෙලෙසින්ම කන සංවර කරගන්නවා. මොන සත්‍යයක් කරුණත් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව. නාසය සංවර කරගත යුතු වෙනවා. දිව සංවර කරගත යුතු වෙනවා. ඒ වගේම තමයි කයත් මනස සංවර කරගන්නට ඕන. චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ධානේන සංවරෝ සාදු සාදු දිව්වාය සංවරෝ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය ආදී ඒ ඉන්ද්‍රියන් දමනය කර ගැනීම සංවර කර ගැනීම යහපත් කියන එක. සබ්බත් සම්මුතෝ වික්ඛෝ සබ්බ දුක්ඛා පමුච්චති කියලා දක්වලා තියෙනවා. ආයේන සංවරෝ සාදු සාදු වාචා සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සම්පත් සම්මුතෝ වික්ඛෝ සබ්බ දුක්ඛා පමුච්චති. ඒ කියන්නේ කය සංවර කරගත යුතුයි, සිත සංවර කරගත යුතුයි, වචනේ සංවර කරගත යුතුයි. මේ කය සිත වචනේ කියන තුන්දර සංවර කරගෙන සියලු ආකාරයෙන්ම සංවරෝ වික්ඛව සබ්බත් සංවතෝ වික්ඛව සම්පදුක්ඛා පමුච්චති සියලු දුකෙන් මිදෙනවා, නිවන් අවබෝධ කරනවා. ඒක නිසා මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා නම් අපිට බලාපොරොත්තු වන කෙනෙකුට. සාමාන්‍යයෙන් ගොඩ ජීවිත ගත කරන අයට මේ ඉන්ද්‍රියන් සංවර කරගෙන හැම වෙලාවෙම කටයුතු කරන්නට බැරි බව අප දන්නවා. විශේෂයෙන්ම ආසාව ආදරේ රාගය වැනි දේවල් සිත තුළ ඇති වෙනවා. ඒකෙන් බැලකිලා පුරුදු ජීවිත ගත කරන්නට අපහසුයි. ඒවා අනිත්‍ය ආකාරයෙන් රාගය, ද්වේෂය, ආශාව වැනි දේවල් නැනුවන ඇතිවනොත් සමාජ නොනිසි සමාජ නිසුදුසු ඒවා ඇති වුණොත් එයන් වහාම සිතන්න රාගසිත ආශාවක් ඇලීමක් ආදී වශයෙන් සිතලා ඒ සිත ගැට කරගන්න, ඒ සිත නැති කරගන්න උත්සාහ ගන්න ඕනේ. එදිනදා ජීවිතයේදී කරන්නත් පුළුවන්. මේක තරහසිත කියන එක පැවිදි වුණත් ගිහි වුණත් කාටවත් සබාගත යුතු ධර්මතාවයක් නෙවෙයි. ඒක නිසා තරහසිතක් ඇති වෙනකොටම අනුසරාගං වාචිත්තං සරාගං චිත්තං දේ පජානාති සතෝ සම්මාචිත්තං සතෝ සංචිත්තං දේ පජානාති ආදී වශයෙන් සතර සතිපට්ඨාන සූත්‍රයේ දක්වා ඇති පරිදි ඒ ජීවිතයක් හෝ රාගසිතක් වැනි සිටිවිලි ඇති වෙනකොට මේවා සිහි කරලා සදෝෂසිතක් ඇති වෙනකොට සදෝෂසිතක් කියලා සිහි කරලා ඒ හේතු සහගත සිතයි ගත කර ගන්නට මේ අධිෂ්ඨානයක් කරලා කටයුතු කරන්නට ඕන. ඒ කියන්නේ එදිනදා ජීවිතයේදී ඉන්ද්‍රියන් පුළුවන් තරම් සංවර කරගත්තු තරමටම නිවන් මඟ ගමන් කරන්නට පුළුවන් වෙනවා. නිවන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් දුරට ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්න, සංවර කරගන්න උත්සාහ ගතේදී. ඉතින් අර රාගයේ වැනි දේවල් වලින් ආරක්ෂා වෙන්නට අපහසුවත් ජීවිතයේ වැනි ධර්මතාවයන්ගෙන් ඈත් වෙලා ඒවා සංවර කරගෙන ඒවා ඇතුළත සිතුලට එන්න ඉඩනදී සබා ගන්නට පුළුවන් ශක්තිය දෙන්න ඕන. ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවරය ඉතාමත්ම අවශ්‍ය කාරණාවක් නිවන් යාමට. එතකොට තමයි අපගේ සිත තුළ කෙලෙස් ධර්ම ඇති වෙන්නට ඉඩනදී අපට පුළුවන්කම ලැබෙන්නේ සිත පිරිසිදුව සබා ගන්නට. දැන් කරුණු දෙකක් කියවා. සීලයක් අවශ්‍යයි, ඉන්ද්‍රිය සංවරයක් අවශ්‍යයි. මේ දෙකෙන් ඔබ සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ සෑහීමකටපත් වෙන්නේ නැතුව සති සම්පජන්යෙන් යුතුව කටයුතු කරන්නට පටන් ගන්නවා. සීලයෙන් යුතුව ගච්ඡන්තෝ ආගච්ඡාමීති පජානාති තිතෝ ආර්ජෝන්මීති පජානාති ආදී වශයෙන් හෝ සම්මිනිතේ පසාරිතේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විදේකිතේ සම්පජානකාරී ආදී වශයෙන් දක්වා ඇති පරිදි අපි කොයි ආකාරයෙන් ඉරියව් පැවැත්වුවත්, කොයි ආකාරයෙන් අපේ ශරීරයේ සබාගෙන සිටියත්, ඒ සබාගෙන සිටින ආකාරයට සිත මෙනේ සිත පවත්වාගෙන යමින් නැත්නම් ඒ කරුණ ලබන ඉරියව්වේ සිත පවත්වාගෙන යමින් අත්‍යය ජීවණු කර ගන්නට උත්සාහ ගත යුතු වෙනවා. මේ වැනි භාවනා කරන බොහෝ දවස් වැනි දිනකදී නම් මුළු දවසම සතියෙන් වැඩ කරන්නට මේ ඇයට පුළුවන්. නිවෙස් වලට ගියාට පසු පුරුජීවිත ගත කරන අයට මුළු දවස පුරාම සතියෙන් යුතුව වැඩ කරන්නට අපහසු විය හැකියි. මේ නිසා දවසකට අඩු වශයෙන් පැය කාලක්, පැය භාගයක්, විනාඩි 45ක් පැයක් වැඩි කාලයක්, ටික කාලයක් වැඩි කරගන්න එහෙම කාලයක් අධිෂ්ඨාන කළා මේ පැය ඇතුළත කරන සෑම වැඩක්ම මම සීයෙන් යුතුව කරනවා කියලා සතිය දිනු කරගන්නට පුරුදු වෙන්න. මේක භාවනා කරන දවසට පමණක් සීමා කරන්නට එපා. දවසේ සෑම දවසෙම
දවසකට පැය කාලක් භාගයක් නැත්නම් පැයක් වෙන කාලයක් Tamanට පුළුවන් හැටියට ටික ටික සතිය දිනු කරගන්න නිවන් යන්නට නම් සම්මා සතිය දිනු වේදී. ඒක නිසා සතියෙන් යුතුව කටයුතු කරනවා. දැන් අර පැවිදිව දැනත්තා මේ විදිහට ආර්යෝ සීලයක් කාර්යෝ ඉන්ද්‍රිය සංවරයක් සහ ආර්යෝ සති සංවරයෙන් සමන්නාට කළ අනුච්ඡේදේ වරණ ධර්මයන් යට කරලා ධ්‍යාන සිත් උපදවා ගැනීම සඳහා කටයුතු කරනවා. මේ දන්නා පංච නීවරණ ධර්ම කියන්නේ මොනවද කියලා. කාමච්ඡන්ද, ව්‍යාපාද, දීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා. සිංහු දුර්ජීවිත ගත කරනාට කාමච්ඡන්දයෙන් ඈත් වෙලා වේලාවෙ ඉන්නට බෑ. අර මම කලින් කියවා නොනිසි ආකාර කාමච්ඡන්දයෙන් ඈත් වෙන්නට පුළුවන්. ව්‍යාපාදයේ කිසිසේත්ම සබාගත යුතු ධර්මයක් නෙවෙයි. භාවනා කරන අවස්ථාවේදී ওই නීවරණ එකක්වත් සබාගත යුතු ධර්ම නෙවෙයි. ඊළඟට තීන මිද්දේ කියන්නේ නිදිමතට යැලෙන එක, අලස ගතිය, බත්මතය ආදී දේවල්. ඒක නිසා භාවනා කරනකොට නිදිමත නැති වෙන ආකාරයෙන් භාවනා කරන්න පුරුදු වෙන්න ඕනේ. නිදිමත නැති වෙන ක්‍රම, නැති වෙන ආකාරය දැනගෙන ඒ අනුව පිළිපදින්න. සිත විශ්ලේෂණය යනවා මේ නොඑක ආකාර උද්දච්ච කියන්නේ ඒක. ඉතින් නිවන් යනන්නට බලාපොරොත්තු වෙන කෙනෙකුට සිත විශ්ලේෂණය යන්නේ බලවත් බාධකයක්, පරිපෝෂයක්. එමේ නිසා පුළුවන් තරම් දුරට සතිය යම් කෙනෙක් දියුණු කරගෙන සිටිනවා නම් ඔහුට සිත විශ්ලේෂණයක බොහෝ දුරට අඩු කර ගන්නට පුළුවන්. සිත විශ්ලේෂණයන් එකක් නිසා නෙවෙයි සතිය දියුණු වී නැති නිසා. අර මා කලින් කියවා සතිය දියුණු කරන්නට ඒ කියලා. එමේ නිසා සතිය දියුණු කර ගැනීම තුළින් සමාගයේ සිත විශ්ලේෂණය එක නැති කරගෙන සිත සමාහිත කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. විචිකිච්ඡාවේ ධර්මයන් මේගේ සිතට සමහර වෙන්නේ නැති වෙති. ඒ තරම් දුරට ක්‍රියාත්මක නොකරනවා නැති. මේ විදිහට නීවරණ ධර්ම තරමද්දුරට හෝ යට කරගෙන භාවනාවක් කරන්නට ඕනේ සෑම දවසකම. අද වාගේ පොයි දවසක පමණක් නෙවෙයි භාවනා කරන එක දවසක් නෙවෙයි. දවස පුරාම අඩු වශයෙන් හොඳ මාසය පුරාම හැම දිනකම දවසකට පැය භාගයක් පැයක්වත් භාවනා කරන්න පුරුදු වෙන්න ඕන. ඒ සඳහා ඔය සමත වශයෙන් සිත එකඟ කරගන්න විවිධ භාවනා ක්‍රම තියෙනවා. මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනා, පිළිකුල් භාවනා, ආනාපාන සති භාවනා ආදී විවිධ භාවනා ක්‍රම තියෙනවා. කවර භාවනාවක් හෝ තෝරාගෙන සමන්ත සුදුසු භාවනාවක්, සමන්ත කරන්නට පහසු භාවනාවක් තෝරාගෙන ඒ භාවනාව නැවත නැවත ප්‍රගුණ කරන්න ඕනේ. සිත සමාධිමත් කර ගැනීම සඳහා. මේ සමාධිමත් සිතක් නැත්නම් නිවන් යන්නට බැහැ. සම්මා සමාධියක් අවශ්‍යයි. ඒක නිසා සම්මා සමාධිය දිනු කරගත යුතු වන්නේ. ඉන්දියාවට සම්මා සමාධිය උපදවාගෙන ධ්‍යාන සිත් උපදවාගෙන ඒවා දිගටම පවත්වාගෙන යන්නට අපහසු වන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. මොකද මේ ජීවකාමී ජීවිත අපසලේ ධම්මේහි සවිතක් සංසාරයන් වේදජම් පේසකම් පඨම ඥානං සම්පජ්ජ විද්‍යාදී වශයෙන් අතුම වශයෙන් පළවෙනි ධ්‍යානයේ සම්මේදී වාසය කරන තැනැත්තා විසින් විවිධ ජීවකාමී කාමයන්ගෙන් වෙන්වම විවිධ අපසලේ ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන්වම ඒ ධ්‍යාන සිත් උපදවාගෙන වාසය කරන්නට සිදුවෙනවා. ඉතින් ඒවා මේ ජීවිත ගත කරන අයට අපහසු නිසා සමමද්දලට සිත එකඟ කර ගන්නට පුළුවන් වන ආකාරයෙන් භාවනාවක් කළ යුතුයි. නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනා. ඉතින් අර පැවිදිව තැනැත්තා ඒ ආකාරයෙන් නිවන් ධර්මයන් යට කරගෙන ඔන්න පළවෙනි ධ්‍යානයට සමවදිනවා. ඒ පළවෙනි ධ්‍යානයේ සමවදින විට හය බොහොම සැලසුම්පහල්ලේ සාන්තසිත සාන්තම් සිත නිවිලා සංසිඳිලා ඊටාම සාන්තෝ ප්‍රණීතෝ සෝය නිරාමිසෝය තමාගේ සිතට දැනෙන මුළු කයම හරියට වතුර පාදයක් ඇතුළත මුළු කයම තිබුවාසේ සම්පූර්ණ සීතලලා නිසල වෙලා පුදුම සැනසීමක් පුදුම සාන්තියක් ලැබෙනවා. මේ සැනසීම මේ නිරාමිස පීඩය ලැබුණාට පස්සෙ මේ පුද්ගලයා තීරණය මේ හාමුදුරුවෝ තීරණය කරන්නේ බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධියේ සම්මතඥේ ස්වාක්ඛාතේ සංඝරත්නයේ සුපටිපන්නේ කියලා. අර ඇතාගේ පළවෙනි පාද ලකුණු දැකලා මෙයා මහා ලොකු ඇතෙක් කියලා තීරණය නොකරන්නාසේ මේ සමාධි මාත්‍රයක් ඇති කරගත් පමණින් ධ්‍යානයේ සමවැදී සිටීමට සිදු ඇති වූ පමණින්ම කෙනෙක් තීරණය කරන්නේ සම්මා සම්බුද්ධානන් වහන්සේගේ ඒ සම්මා සම්බුද්ධ ගුණයේ ස්වාක්ඛාත ගුණයේ ධර්ම රත්නයේ තිබෙන සංඝරත්නයේ සුපටිපන්නාදී ගුණ. මොකද තමයි හරියට අත්දැකලා නැහැ. සත්‍යස්වයෙන් අත්දැකලා අවබෝධ කරගෙන නැහැ. මේ බුද්ධලයා ඊට පස්සෙ පළවෙනි ධ්‍යානයේ මොහා දෙවන ධ්‍යානයේ යනවා.
විතක්ක විචාර රහිත සීලසුඛ ඒකාග්‍රතාව සහිත දෙවෙනි ධ්‍යානයේ සමාධින්නේ පළවෙනි ධ්‍යානයේ වඩා එක සාන්තයි ඊට වඩා ප්‍රණීතයි ඊට වඩා චිත්ත නිවිදර්ශන සිද්ධාන්තයලා මේ ආකාරයෙන් නිවීමකට සැනසීමකට සංසිඳීමකට පස්සනා උචිතයට උනාට පස්සේ අනේ බුදුරජාණන් වහන්සේ මේ වාගේ ධ්‍යාන වලට සංවේදනා නේද උන්වහන්සේගේ සංකල්පයන් මේ වාගේ ධ්‍යාන වලින් ධ්‍යාන සුවරින් සිටියා නේද කියලා සමාජ අත්දකින්නට පුළුවන්කම දෙමනත් ඉස්තර වශයෙන්ම ඔහුගේ ඒ ශ්‍රද්ධාවේ ඉස්තර ශ්‍රද්ධාවක් නෙවෙයි ඔහු විසින් ඒ ආකාරයෙන් ඉස්තර වශයෙන්ම නිගමනය කරන්නට හැකි සම්මත් බුද්ධලෙක් නෙවෙයි. ඒ නිසා ඒ ආකාරයෙන් ඒදීතෝ නිගමනය කරන්න ඉස්තර වශයෙන්ම මේ ත්‍රිවිධ ගුණස්කන්ධයන් සමාම අධ්‍යයනය නැති නිසා දැන් තුන්වෙනි ධ්‍යානයේ යනවා ඒක දීර්ඝකදා ප්‍රණීතයි සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යානය ඒකේ සුඛ ඉස්මතු වෙමින් යම් කෙනෙකුට ඒ ධ්‍යාන සුවයට සම්වාදින්නට පුළුවන් නම් ඒ ඇයිද පුළුවන්කම ශක්තිය ලැබෙනවා අනේ මේකේ කියන ශාන්ත භාවයේ ප්‍රණීත භාවයේ කොතනක් මොසක්ද කියලා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ මහා කප්පින කියලා රජ කෙනෙක් හිටියා. රාජ්‍ය සම්පත් තිබුණා රාජ භෝජන වැළඳේ ඔක්කොම සැප සම්පත් සම්පත් තිබුණා. ඒ ප්‍රාංගනාවන් වගේ අපසරාවක් හිටියා තමගේ අන්තපුරේ. පරිදීලා මේ ධ්‍යාන සුවලට බල සමාජ කරන සම්වාදිනේට ਉਹ කියනවා අහෝසකන් කියලා. අනේසපයි ඉතින් අනිත් ප්‍රාණිකාම්තුරු කියලා බුදුහාමුදුරන්ට පැමිණිලි කළා මෙයා මේ රාජ සම්පත් වල සැප ගැන හිතලා දැන් මේව ගැන අනේසපයි කියලා කියනවා ඇති. බුදුරජාණන් වහන්සේ දැනවත් ගෙනන්දා විමසුවා. ඊට පස්සේ ප්‍රකාශ කළා එදා රාජ්‍ය සම්පත්වලදී කාම්ක සම්පත්වලදී විදපු සැපය මේ ධ්‍යාන සුවහා සමකරන විට ඒක මහා දුකක්. මේක සාස්ත්‍රාන්ත ප්‍රණීත සුවයක් කියලා ප්‍රකාශ කරනවා. එවැනි මහා කාම්ක සම්පත් වලින් හිතපු කෙනෙකුට පවා ධ්‍යානයකට සම්බන්ධලා ඒ නිරාමී සුඛයේ අත්දැකෙන විට කාමසුඛයේ කියන එක ඉන්දර පරිලාහයක් දැවීමක් කියලා ඉතින්. එතකොට මේ විදිහට මේ ධ්‍යාන තුන්වෙනි එකකට යනවා හතරවෙනි ධ්‍යානයකට යනවා. හතරවෙනි ධ්‍යානයේ ගියාට පස්සේ සුඛ ඒකාග්‍රතාව නෙවෙයි තියෙන උපේක්ෂා ඒකාග්‍රතාව ඒකෙදී සිත උතුම් විදිහට සමාධිමත් ඉතේ උවත් වූ නිගමනයකට බහින්නේ අර ස්වාභාවික සෝපටිපන්න ආදී ගුණගෙන. නිගමනයේට බහින්නේ කියන්නේ ඔහුගේ ශ්‍රද්ධාව ඉස්හාවන වශයෙන් පිළිතරන්නේ ඒකයි කියදාස්. ඒකෝ ධම්මං පස්සදේශෝ මං පස්සදේ යමෙක් ධර්මයේ දැක්කනම් ඕ මං දැක්කා කියන එකයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. වෙන එකක් නෙවෙයි. ඒක වචනකින් දෙකකින් කියපේකයි මේ සූත්‍රේ පුරාම උන්වහන්සේ මේ ප්‍රකාශ කරගෙන යන්නේ. එතකොට ඒ ආකාරයෙන් ධ්‍යාන හතරේ සමාධියක් ඊයයට ඒවක් කරන්නට අපහසු නම් අඩු වශයෙන් සමාධියක්වත් ඇති වෙන ආකාරයෙන් සිත එකඟ වෙන ආකාරයෙන් භාවනාවක් දිගටම කරන්නට ඕන. නිමන් යනකොට බලාපොරොත්තු නැතිව පිළිපැදිය යුතු ආකාරයෙන් මේ මා ප්‍රකාශ කරන්නේ. එතකොට ඊට පස්සේ බොහෝ සූත්‍ර දැක්වෙන පරිදි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා මොහොත විවිධ ආකාර අභිඥා ලැබීම සඳහා කටයුතු සම්පාදනය කරගන්නවා. අභිඥා ලැබීමට කටයුතු කරනවා. ඉතින් ඔහුට කියනවා පෙරමිසු කඳ පිළිවෙල දක්නා නුවණින් මේ සදාත්මල විදපු ඇති නැත්නම් සුදුපාද ඥානයේ තුලින් මේ සත්‍ය නැවතදී මෙරි යන හැටි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා දෙනවා. මේ ලෝකේ සත්‍යය කාය විස්කච්ඡේන සමන්නාගතත්තා වචී දුක්ඛේන සමන්නාගතත්තා මනෝ දුක්ඛේන සමන්නාගතත්තා මිච්ඡාදිත්තිකම අපාන සමාදාන ආර්යයන් උපවාදක ආකාශ වේදා පරමරණ අපායන් දුක්ඛේ මිනිපාතන් නිරයන් උපපද්දති මේ කාය දුක්ඛයෙන් වචී දුක්ඛයෙන් සමන්නාගත මනෝ දුක්ඛයෙන් යුතු ඒ වගේම නියත මිත්‍යා දෘෂ්ටික ක්‍රියාදාමයන් අනුගමනය කරන නියත මිත්‍යා දෘෂ්ටික ලක්ෂික අධ්‍යානන් උපවාදක ආර්යයන්ට උපවාද කරපු අය. ඒ ජීවිතයේ සඳහා පිළිමක් හදාගත්තේ නැත්නම් ඒ ආර්යයන් උපවාද කරපු අය ඒ ආර්ය උපවාද සඳහා ඒ ජීවිතයේදී ඒකට පිළිමක් වශයෙන් සමාව ගැනීම ආදී කලේ නැත්නම් ආර්ථ බීලා පරමරණ පායන් දුක දෙවිනි පාසන් නිරයන් උපපද්‍යති මරණ පස්සේ නාටකාදී උපදිනවා. එනම් මේ සුප්පාද ඥාන වෙනුව ඥාන උපදාගත් තැනට කියනවා
මේ සත්ව මේ විදියට කායුක්තිය කළා වශයෙන් මනෝදුස්චරිත කළා මේ අපසර කර්ම කළා දැන් මේ බුදුහාමුදුරුවෝ කියපු කියලා තියෙන විදියටම සුගතිගාමී වෙනවා නේද? ඒ වගේම ඔක අනිත් පැත්ත සුගතිගාමී වෙන ආකාරය. මේ විදියට මන සත්ව සුගතිගාමී වෙනවා නේද? අනේ කොච්චරනම් බුදුහාමුදුරුවෝ සත්‍යයට ප්‍රකාශ කරේ කියලා ඔහු පැහැදිලි වශයෙන්ම දකිනවා. සමාධියේ ප්‍රඥාවෙන් සමාධියේ සමාධි විචි තුලින් මේ ආකාරයෙන් දකිනවා. දැක්කත් අර අත්පාද අලකුණු දැකලා ඉදිරියට යන පුද්ගලයා විශේෂයෙන් අතුරුකෙලි කඩලා තිබුණා දැක්කට නැත්නම් ගහකුඩ දලින් ඇනලා ඒක කාලා තිබුණා දැක්ක පමණට මහා ඇටෙක් කියලා නිගමනය කරන්නේ නැතුවසේ මොහොත තීරණය කරන්නට බෑ. ඉතින් වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ ධම්ම රත්නයේ ගුණ සංඝ රත්නයේ ගුණ මොකද සමාදන්නේ අද ඒ විදිහට ගුණ තීරණය කරන හරි කියලා නිගමනයේ බහැලා හිටියත් ඔහු බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධම්ම රත්නයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි පවත්නා වූ නොසැලෙන ශ්‍රද්ධාවෙන් යුතු අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතෝ කියන ගුණයෙන් යුතු කෙනෙක් නෙවෙයි. බුද්ධිය අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතෝ හෝතේ ධම්මේ අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතෝ හෝතේ සංඝේ අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතෝ හෝතේ කියන ගුණාංග කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ කෙරෙහි පවත්නා වූ නොසැලෙන ශ්‍රද්ධාව කියන ගුණාංගය සෝවාන් වූ කෙනෙකුට තුල පමණයි පහළවන්නේ. ඒ කියන්නේ සෝවාන් වූ ඊටලා තීර්ණ මාර්ගඵලක කෙනෙකුගේ සිත තුළ පමණයි. අන්නයිගේ සිත තුළ තියෙන ශ්‍රද්ධාව ඉතිරි එකක් නෙවෙයි. අද මහා විශාල විදියට ප්‍රශංසා කරන මුඛයෙන්ම එතනින්දා පහක ගන්නට පුළුවන්. අද මහා ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් යුතුව නොයෙක්කපපත්තාන කරන ඒ අයම බොහෝ විට දෝෂාරෝපණය කරන අවස්ථා ප්‍රයන්කයක් දැකලා තියෙනවා. ඒ අයගේ ශ්‍රද්ධාව ඉතිරි එකක් නෙවෙයි. ඒක නිසා ඒ අයගේ නිගමනය කරන්න බෑ. ඉතිරි වශයෙන්ම දැක්ක ගන්නට බෑ. අනේ මේ ධර්ම රත්නයේ ස්වාක්ඛාතනය ස්වාක්ඛාතනයේ සංගරත්නයේ සුපටිපන්න නේදාදී ගුණ ගැන ඔවුන්ට ඉතිරි වශයෙන්ම පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැහැ. ඒකයි මේ කියන්නේ. එතකොට ඊට පස්සේ දැන් මේ පුද්ගලයා මේ මහානෝ තැනත්තා මේ ධ්‍යාන ලබලා තියෙන්නේ අභිඥා ලබලා තියෙන්නේ අර කලින් කියපු දේෙන් නැතේ ඉන්ද්‍රිය සංවරය ආරක්ෂා කරගෙන සති සම්පජාඤ්ඤයෙන් යුතුව නීවරණ ධර්ම යට කරගෙන මේ කටයුතු කරලා මේ தත්ත්වය උදා කරගත්තේ. දැන් මොහො කල්පනා කරන සෝ ඒවම් පජානාති මේ විදිහට දැනගන්නවා. මේක තමයි දුක්ඛ සත්‍යය, මේ දුක්ඛ සමුදය සත්‍යය, මේ දුක්ඛ නිරෝධ සත්‍යය, මේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍යය. මේ ධම්මා ආසවයන් ආසව සංදේවයන් ආසව නිරෝධයන් ආසව නිරෝධ ගාමී ප්‍රතිපදා. මේ තමයි ආශ්‍රව ධර්ම, මේ තමයි ආශ්‍රව සමුදය, මේ තමයි ආශ්‍රව නිරෝධය, මේ තමයි ආශ්‍රව නිරෝධ ගාමී ප්‍රතිපදාව කියලා යථා භූතං පජානාති තමාම දකිනවා. චතුරාර්ය සත්‍ය ධර්මයි. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රත්‍යක්ෂ තමාම දකිනවා. අවබෝධ කරගන්න. ඊළඟට ආශ්‍රව ධර්ම මේවයි කියලා දකිනවා. කාමාශ්‍රව, මේකේ භවශ්‍රය, දික්ඛාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව ධර්මයන් මේවයි කියලා පැහැදිලිව දකිනවා. ආශ්‍රයදී මේ හේතු දකිනවා. ආශ්‍රව සමුදය, ආශ්‍රව නිරෝධය දකිනවා. ආශ්‍රව නිරෝධ ගාමී ප්‍රතිපදාව දකිනවා. මේක දැක්කා මේ විදිහට අවබෝධය සමාතම ඇති වුණා. ඉස්තර වශයෙන්ම ඔහුට අර කියපු ගුණ පිළිබඳව ඉස්හාවර නිගමනයකට බැහැලා ඉස්හාවර සත්‍යයකට පත් වෙලා සිටින කෙනෙක් වන්නේ නැහැ. ඔහුට බෑ ඒක. ඒ නිසා එහිදී ඔහු නිගමනය කරන්නේ නැහැ. කරගෙන යන විට ඔහු කාමාසාවිස්සා මෙමුත්තේ භවසාවිස්සා මෙමුත්තේ අවිජ්ජාසාවිස්සා මෙමුත්තේ කාමාස භවස අවිජ්ජාස කියන ආශ්‍රය ධර්මයන්ගේ සිට නිදා ගන්න. නිදහස් කර ගන්නවා. එතකොට අනාශ්‍රය තත්ත්වයට පත් වෙනවා. ආසවානංකය අනාශ්‍රයන්නේ. අනාශ්‍රව ඒතොල්මෙන් පඤ්ඤාවෙන් දෙකේ ධම්මේ සංඥා සත්‍යගතා සම්පජ්ජේති. මේ ඒතොල්මෙන් පඤ්ඤාවෙන් කියන දෙකට මේ ජීවිතයේ පමින වාසය කරනවා. ඒක නිසා මොකට පේනවා ජාතිය සේවනා කියනා ජාති සම්බ්‍රාහ්මචර්යයන් කතං කරණීයන් ආපරණ සත්‍යාදි පජානාති. මගේ ජාතිය සේවනා නැවත කරන්න දෙයක් නැහැ. මගේ මේ අන්තිම ආත්මය කියලා උකට දකින්නට පුළුවන් වෙන. අන්න එහිදී අර ඇතා ලොකු ඇතෙක් දැකලා මේ ලොකු ඇතෙක්මයි කියලා තීරණය කරන්නාසේ
අනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධමයි ධම්ම රත්නේ සාක්ෂාත්මයි සංඝ රත්නේ සුපටිපන්නමයි කියලා නිගමනයට බහිනවා. ඒ තමයි සෝත්‍රයේ දැක්වෙන කෙටි අදහස මේ සාරාංශයේ කෙටි සාරාංශය. එතකොට මේ නිවන් යාමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් මා කලින්ම කියවා සියයක් ආරක්ෂා කළ යුතුයි. ඉන්ද්‍රිය සංවරය පුළුවන් තරම් දෙකට තබාගත යුතුයි. දෙවෙනි කාරණාව තුන්වෙනි කාරණාව සතිය ටික හරි පුළුවන් හැටියට දිනු කරගන්නට ඕන. භාවනාවක් කරන්නට ඕනේ සිත එකඟ කරගන්නට. එහෙම ධාතිත එකඟ වුණාට පස්සේ ප්‍රඥාව දිනු කර ගැනීම සඳහා මේ භාවනාව විදර්ශනා කරවන්නට වෙනවා. මේ විදර්ශනාවට හරියීමේදී තමයි මේ ආත්ම සමුදය ආත්ම නිරෝධාත්ම පටිපදාවේ නැත්නම් මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය ආදී මේකේ කියලා දකින්නේ. ඒ සඳහා පංචස්කන්ධ ධර්මයන් සමන්ගේ ඇඟසාසිත අනිත්‍ය වශයෙන් දකින්නට ඕන, දුක්ඛ වශයෙන් දකින්නට ඕන, අනාත්ම වශයෙන් අවබෝධ කරගන්නට ඕන. අදුම වශයෙන් ඔය ත්‍රිලක්ෂණ ධර්මයන් පිළිබඳව පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධය සමාජයෙන් ඇති කරගත යුතුයි. නිවන් යාමට බලාපොරොත්තු වෙනවා. කවුරුවත් අනිත්‍ය කියන එක අහගෙන ඉඳලා මේවා අනිත්‍ය කියලා හිතන එක නෙවෙයි මම මේක අදහස් කරන්නේ. ඒක දුකයි කියලා කවුරුවත් කියන එක අහගෙන ඉඳලා හරි Tamanට කියන්න පුළුවන් ඕපමණින් මේ දුක තේරුම් ගත්තා කියන එක නෙවෙයි මම මේ අදහස් කරන ලබන්නේ. නැත්නම් තවත් කෙනෙක් කියන දෙයක් මේවා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්ම නෙවෙයි, අනාත්මයි කියන එක අසාගෙන සිට හෝ නැත්නම් කියලා හරි Tamanට කියන්නට පුළුවන් ඕපමණින් අනාත්මය ගැන අවබෝධයක් ඇති වුණා කියලා නෙවෙයි මම කියන්නේ. මේ අවබෝධය සමාධියෙන් ඇති කරගත යුතුයි. පංචස්කන්ධ ලෝකයේ රූපය, වේදනාවේ, සංඥාවේ, සංඛාරේ, විඥානයේ කියන මේ කොටස් පහනේ ගැන අය දන්නවා. ධර්ම අහලා තියෙන අය. මේ එක එකක් අරගෙන මේ සෑම ස්කන්ධයක්ම සෑම ස්වභාවයක් ගානිනු වෙනස් වේ. අනිත්‍යයෙන් අනිත්‍ය යන ආකාරයේ ඉතීම නිරුද්ධ වී යන ආකාරයේ පිළිබඳ පැහැදිලිවම සමාජම අවබෝධය තිබෙන්න ඕන. තමයි රූපස්කන්ධය ගත්තොත් ඒ රූපස්කන්ධය දෙක සමාවිදී පුංචි කාලේදී සිත අදලක්වා ගලාගෙන යන්නේ ටිකක් ආපස්සට හැරිලා පිටින්. එතකොට තේින්නට ඕනේ තමයි පුංචි කාලේ මේ විදිය එක වෙනස් මේ අවුරුදු 5 7 මේක ගියා අවුරුදු 10 මේම වුණා 15 18 තරුණ වයේදී මේ තත්ත්වයේ දැන් අවුරුදු 20 30 35 40 ඉතින් තමන්ගේ වයස දක්වා යනවා මේ විදියට මේක වෙනස් වෙන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ. විවිධ ආකාර විපරිණාමයකටපත් වෙලා වෙනස් ස්වරූපයන්ටපත් වෙලා යම් කිසි කෙනෙක් කැවිලා කියනවා නම් Tamanට රූපේ නිත්‍යයි කියලා කවදාවත් පිළිගන්නේ නැහැ. Tamanට මේ රූපේ අනිත්‍යයි කියලා පැහැදිලිවම පේනවා. ඒ විදිහට සංකති වශයෙන් ඒ කියන්නේ ටික කාලයකට පසුව වෙනස් වීම දැකලා ශනික වශයෙන් වෙනස් වීම දකිනවා. සෑම මොහොතකම වෙනස් වෙනවා මේ ශරීරය. අපේ සිත සෑම මොහොතකම වෙනස් වෙනවා. සිත වෙනස් වෙනකොට සිත නිසා පහළන චිත්ත ලෝක සංඝාත මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන රූපස්කන්ධය නිරන්තරයෙන් වෙනස් වෙනවා. එක්කම වෙනස් වෙනකොට සීත උෂ්ණ වෙනස් වෙනකොට තමගේ ශරීරයත් ඒ සීත උෂ්ණ වලට අනුව වෙනස් වෙනවා. ආහාර නිසා මේ ශරීරය නිරන්තරයෙන් වෙනස් වෙනවා. ස්වභාව වශයෙන් මේ ශරීරයේ නිර්මිත වෙලා ඇති පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු කොටස් නිරන්තරයෙන්ම ඇති වෙදී නැති යනවා. නැති වෙන රූප වෙනකොට අලුත් රූප කොටස් විතරනවා. මේ පැහැදිලිව අවබෝධ කරගන්න මේ පංචස්කන්ධ ලෝකයේ රූපස්කන්ධය අනිත්‍යය. වේදනාස්කන්ධය බැලුවොත් තමන්ට පැහැදිලිවම සාමෝධින් අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන සිතු නාමස්කන්ධ හතරම ඒකාන්තයෙන්ම අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කළා. මානින මේ මිනිස්සු ලෝක සත්‍යය මේ තමන්ගේ ශරීරයේ දේශ බලාගෙන මේක නිත්‍යයි කිව්වත් තරමක් දුරට ඒකට ඉතින් සමාවක් දෙන්නට පුළුවන්. මේක ඉතින් තරමක් දුරට හරි කමක් නැහැ කියන්නේ. මොකද ඒක බැලුවාට බැලුවට පේන්නේ මේක නිරන්තරයෙන් වෙනස් වෙනවා කියන්නේ. ඒක නිසා ඉතින් මේක නිත්‍ය දෙයක් මොකක් කල්පවදින දෙයක් කියලා ලක්ෂණ ඉතින් තරමක් හරි කමක් නැහැ කියන්නේ. හොඳයි කියනනේ. නමුත් මේ සිත සහ සිතේ තියෙන ධර්මතාවය නිත්‍යයි කියලා ගන්නවා නම් යම් කෙනෙක් එතන තියෙන මහා මෝඩකම මානි. තමන්ගේ වේදනාව දෙස් බැලුවොත් මේ ජීවිතේ පුරා කොච්චර දුක් වෙන්නද කලාතුරකින් සැපෙන්න නැතහත් වේදනා අනන්තත් ඉඳලා මේ සෑම වේදනාවක්ම ඇති වෙච්ච ගමන්ම නැති වෙනවා.
ආයේ ගන්නට දෙයක් ඉතුරුවන්නේ නැති වෙන විදිහටම පහනක් නිවුණාseම නිවියන කාර්යම නිවියන. ඊයේ විදිහට වේදනාවක් එකක්වත් නැහැ. ඊය අවුරුද්ද ගැන ගිය මාසෙ ගැන ගිය ආත්මයක් ගැන කතා කරන්නට දෙයක් නැහැ. අද උදේ දැන් වේදනාවක් නෙවෙයි මේ දැන් හිතින්නේ මේ අය. එක්ක විදින වේදනාවක් නෙවෙයි මේ දැන් හිතින්නේ. මොකක් හරි දෙකක් හරි දුකක් හරි මැද වේදනාවක් පිළිනවා. ඒක නෙවෙයි තව පැයකට පස්සේ තියෙන වේදනාවක්. නැත්නම් පැය භාගයකට පැය කාලයකට විනාඩි 5කට විනාඩියකට පසුව අනාගතයේ තියෙන වේදනාවක් නෙවෙයි මේ විදිහේ වර්තමානයේ මේ සනේ පාස්නා වේදනාවක් තමයි. මේ සනේ පාස්නා වේදනාව මේ සනේම නැති වෙනවා. මේක තේරුම් ගන්න අවබෝධ කරගන්න වේදනාව අනිත්‍යයි ඒක කිසිසේත්ම නිත්‍ය ධර්මයක් නෙවෙයි. ඒ වගේම තමයි සංඥා සංඛාර කියන කොටස් දෙක. සිතට පහළ වෙන සිතිවිලි සංඥා සිතට පහළ වෙන අඳුරගෙන සිතින් හඳුනා ගන්නාට කරමු ලබන අඳුරගෙන. අඳුරගෙන වල සංඥා කියන සිතිවිලි වලට සංස්කාර. මේවත් ඇති වෙච්ච ගමන්ම නැතිලා යනවා. මොකක්වත් ඉදිරි වෙන්නේ. ඒවා ඒකාන්තයෙන්ම අනිත්‍යයි. විඥානයත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. මේ විදිහට පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය ලෙස සමාන අවබෝධ කරගත යුතුයි. මේක කාටවත් අවබෝධ කරවා දෙන්නට බෑ. අපිට පුළුවන්කම දෙන්නේ කරුණු කියලා දීමට පමණයි. මේ අයගේ ප්‍රඥාව තුළින් මේ අයම ඒක ප්‍රත්‍යක්ෂ අවබෝධ කරගත යුතුයි. නිවන් යන්නට බලාපොරොත්තු වෙන කෙනා තුළ සිටිය තුබනාම මේ කියන්නේ. ඇති කරගත යුතු ගුණ. ඊළඟට මේ පංචස්කන්ධ ලෝකේ දුකක් කියලා තේරුම් ගන්නට ඕන. දැන් මම කියනවා මහණ උදාහරණ ධ්‍යාන ආදී ලැබලා ඊට පස්සේ සෝයම පජාති මේ ආකාරයෙන් දකිනවා මේක තමයි දුක්ඛ සත්‍යය නම් දුක්ඛං අරිය සත්‍යං. මේ දුක්ඛ සත්‍යය කියන චතුරාර්ය සත්‍ය ධර්මයෙන් දක්වයි සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍යය හරියට අවබෝධ නොකරගෙන නිවන් යන්නට බැහැ. ඒක නිසා මේ දුක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි. මේ ආයතනයේ මේ මොකද ඒතරම් සුළු දෙයක් නෙවෙයි තරම් මහ දෙයක් නෙවෙයි මේක සුළු දෙයක් නෙවෙයි. මම අර ත්‍රිලක්ෂණය ගැන නිවන ඔබට කියලා ඉතා සරලවම බාස්පතක් කියනවා. ඒකේ දුක ගැන කියපු කෑලි කියලා මොකද මට කියන මේක සුළු දෙයක් නෙවෙයි විනාඩි 4-5 කියලා පැත්තකින් කිව්වා. මට හිතුණා මේ මිනිසුන්ගේ ප්‍රඥාවේ මට්ටම මෙච්චරද කියලා. තවත් එක්කෙනෙක් ප්‍රකාශ කරා ස්වාමීන් වහන්සේ මම කලින් දුක ගැන දැනගෙන හිටියේ නෑ. මේක නුවණින් හිතන්න තමයි දුක මොකක්ද කියලා තේරෙන්නේ. ඒක උච්චලා ටිකක් එහාට ගියේ. ඒ කියන්නේ නුවණ දියුණු වෙන්නේ. මම මේ කතාව කියේ මේ දුක දන්නේ දුක්ඛ සත්‍ය දන්නේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් හරියට දන්නවා නම් විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය දන්නවා නම් මේ දුක කෙරේ කලකිරෙනවා. නිසිදාවයි. මේ දුක ගැන හරියට අවබෝධයක් තියෙනවා නම් දුක කෙරේ විරාගය තියෙනවා නොයල්මේ තියෙනවා. මේ දුක ගැන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් සමානම තේරෙනවා නම් මේ දුක ලබා දෙන මේ පංචස්කන්ධ සංඛ්‍යාත සංස්කාර කින්නේ සම්පූර්ණයෙන් අත්හරින්නට ඕනේ කියලා අදහසක් පාර වෙනවා. අත්හරින්න පුළුවන් සත්‍ය ලැබෙනවා. මේ දුක දන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ එක තැනකදී ප්‍රකාශ කරනවා මහණෙනි උඹලා කලින් සංසාරේ හිතපු දුක දන්නවනම් ඉන්නම. දන්නේ නැහැ. දන්නවනම් ඉන්නම. ඔය වෙන මොනවත් ඔය නැති පැණිදි දැකලිදි කරන්නේ නැහැ. බලන්නේ අවබෝධ නොකර චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න උත්සාහ ගන්න. උඹලගේ ඉන්නකින් කියලා දැවුණා ඒක නිවන්නට නෙවෙයි උඹලා උත්සාහ ගන්න. මොකද ඉන්නකින් කියලා දැවෙනවා. ඒකෙන් මැරිලා යන්නේ ජීවිතේ. නමුත් මේකේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරගෙන මැරුණොත් නැවත නැවත මෙරි ඉදිරිපෙදී සංසාරයේ යන වාර ගන්න කියා නිම කරන්න බෑ සතර දුක නිම කරන්න බෑ. අර ඉන්නකින් ගත්තත් ඒක නිවන්නට යන්නේ නැතුව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංස්කාර දුක නැති කරගත්තොත් ඒකෙන් ලැබෙන සාන්තිය කියන්න ගන්නට බැහැ. ඒක නිසා මේ සංසාරයේ විදපු දුක ගැන ටිකක් අවබෝධ කරගන්න බලන්න ආපස්සට හැරිලා. අනුමතක්කෝ යම් වික්‍රේ සංසාරෝ කුප්පා කොටින පඤ්ඤායති අවිද්‍යා නීවරණං සත්තානං සංනා සංයෝජනං සංදාරිකං සංසරදං. මෙලෙසින් බුදුහාමුදුරන් සත්‍ය සංයේතය දක්වනවා. මේ සංසාරයේ මානෙනි මුල කියන එක පේන්නේ නැහැ. පඤ්ඤාවයි පේන්නේ නැහැ. තරමයි. අවිද්‍යාවෙන් බැඳිලා සංහාරයෙන් බෙදලා නැවත නැවත ඉපදී ඉතින් මෙරි මේ සංසාරේ පුරා ගමන් කරනවා.
උන්වහන්සේ කදිම උපමාවක් මෙතනින් දක්වලා උපමා කොටක් දෙන එකකින් එකක් මාමේ කියන්නේ. මේ මහා පොළොවේ පස් ප්‍රමාණය මේ අය දන්නවනේ. යම් කිසි කෙනෙක් මේ පහළ මහා පොළොවේ පස් ගුලි කරමාන්නේ නිත්‍යගියක් විතර ප්‍රමාණය ටිකක් ගුලි කරලා පැත්තකින් දින මේ මගේ දැන් ඉන්න තාත්තා. එයා අනියෝජනය කරන නිත්‍යගියක් විතර පස් ටිකක් ගුලි කරලා පොළොවේ පස් වර්ගන තියෙන පැත්තකින්. තවත් ඒ වගේම නිත්‍යගියක් පමණ පස් අරගෙන ගුලි කරලා පැත්තකින් දින මේ කියා මේ තාත්තා. මේ තවත් ගුලියක් ඒ වගේම ගුලි කරනවා නිත්‍යගියක් පමණ තමයි. පොළොවේ පස් මේ ඉතිරලා ආත්මිතාත්තා කියා. මේ විදිහට ඒ ආත්මවල හිටපු තාත්තලා වෙන්නේ මේ පස්පුඩි කර දීදියා යනවා. මහන්නේ පොළොවේ පස් ඉවර වෙනවා. තවත් ඒ මිනිස්යාට තාත්තලා ඉන්නවා ඉස්සර ආත්මවල හිට කියන්නේ. ඉතල බලන්න නිසා. ඒවා පිළිහිදුවට කියපු කතාව නෙවෙයි. බුදුහාමුදුරන් දැන කියපු කතාව නෙවෙයි. අවබෝධයෙන් යුතුවම දැනම කරපු කතාව. මේ මිනිස්සු මේ ධර්මයේ කණින් අහලා අනිත් කෙනෙක් පිට කරන හදලින් දකින්නේ බුදුහාමුදුර අදහස් කළේ මොකද්ද කියලාවත් හිතන්නේ. නිකන් කල්පනා කරලා බලන්න. පොළොවේ පස් මේ විදිහට ගොලි කර කියා යනකොට පොළොවේ පස් නිම වෙන්නට කොච්චරනම් පස් කුඩි ප්‍රමාණයක් වේවා. අපිට කුඩි කරන්නට මේ විදිහට. ඒ තවත් සංසාරයේ හිටපු තාත්තලා හිටිනවා. බුදුහාමුදුරන් අහනවා ඇයි මහණෙනි මේ පොළොවේ පස් මන්දිරයි ඉවර වෙනවා තවත් තාත්තලා ඉන්නේ. ඒ තරම් දීර්ඝයි මහණෙනි සංසාරේ. එවන් දීගමත්තානම් දුක්ඛම් පච්චන බෝධං සිප්පම් පච්චන බෝධං දීස්නම් පච්චන බෝධං කච්චේ වගිතා. බුදුහාමුදුරන් ප්‍රකාශ කරවදාලා මේ විදිහට දීර්ඝ කාලයක් මහණෙනි දුක්ඛම් පච්චන බෝධං දුක්ඛම් මංගලං බෝකලා. ඉස්පම් පච්චන බෝධං අතිශයින් දරුණු තීව්‍ර දුක්ඛම් බෝකලා. දීස්නම් පච්චන බෝධං මේකාකාර සෝග වේසන ඥාති වේසන භෝග වේසන සීල වේසන ආදී විවිධ ආකාර වේසන වලට බඳිනවා උඹලා අනන්ත අප්‍රමාණ දුක්ඛයට සංසාරයේ පිටා විඳා කට්ටේ වඩිතා මනසුම් පිරෙව්වා. කල්පනා කරලා බලන්න. මම මේ හදවතින් මේවා කියන්නේ මේකට හදවතින් තේනවා නම් මම මේ මොනවද අදහස් කරන්නේ කියලා. මේ තීරීමේ සංස්කාරයේ විදුක මොකක්ද කියන්නේ? යාමංචිදම් වික්ඛවේ අලමීර සබ්බ සංඛාරයේ නිමිද්දතං අලම්බයච්චතං මලම්බිමච්චිතින්ති. සෙන්වත් තුඹලට සුදුසුයි මහණෙනි. මේ සංස්කාරකේ කලකිරෙන්නට සංස්කාරකේ නොයැලෙන්නට සංස්කාර අතහරින්නට ඇයි මේ තරම් දීර්ඝ කාලයක් තිස්සේ දුක් විඳලා මේ විඳින්නේ. අසංඛ්‍ය ගණන් බුදුවරු ලෝකෙ පහළ වුණා. උන්වහන්සේලා ලෝකෙට තමයි චතුරාර්ය සත්‍ය පෙන්වන්න කළා. සමාජයට අපි ලක්ෂ කෝටි අසංඛ්‍ය ගණන් බුදුවරු දැකලා ඇති. සාවම සංස්කාරයේ මෙරි උපදී යනවා නම් ඇයි මේ හේතුව? මේ දුක්ඛ දන්නේ දුක්ඛේ අඥානං. ඒක නිසා දුක්ඛ ගැන අපේ අවබෝධයක් ඇති කරගන්න ආපස්සට සංසාරයේ හැරී බලන්න ඕනේ. කොයිතරම් වාරකනම් ප්‍රේත ලෝකවල දුක් විඳද සමහර බුද්ධාන්තර ගණන් දුක් ප්‍රේත ලෝකෙ ඉපදියා. අපාවල කොයිතරම් දුක් විඳද ජීතන් ලෝකවල කොයිතරම් දුක් ගැට කම්කටොළු විඳද මනුස්ස ලෝකේ කොයිතරම් දුක් විඳද ජාති දුක් ජරා දුක් ව්‍යාධි දුක් මරණ දුක් අප්‍රයන්හා එක්විච්ච දුක් අපේ තාක්ෂිර අපේ අමෘත ආදී විවිධ දුක් ගැට පීඩා කරදර ප්‍රියංගේ දෙහිමේ දුක් කැමැති දැන් වලපීමේ දුක් මේ පංචස්කන්ධයේ පවත්වාගෙන යන්නේ මහා දුක. එන්න මේ දුක තේරුම් ගන්න මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තමන්ට තේරෙනවා නම් මේ විදිහට අතිශය දුකක් මන් සංසාරේ පුරා විඳය යටත් වේදෙන්වත් සෝවාන්වත් නොවන අනන්ත ප්‍රමාණ කාලයක් සංසාරේ පුරා දුක් විඳින්නට ඒ ආකාරයෙන්ම සිටිනයි. ඒ පැහැදිලිව තමන්ට තේරෙන්න අවබෝධයෙන් පිළිගන්න ඕනේ. මේ කණින් අහලා අනිත් කණින් අහලා ධර්ම පිට කරලා එහෙම මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. සමාගයේ හදවත තුළින් සමාගයේ ප්‍රඥාවෙන් මට්ටමට දැකිය යුතුයි.
එහෙම දකිනකොට මේ සංස්කාර ධර්මයන් කෙරෙහි පංචස්කන්ධ ලෝකයේ කෙරෙහි පුදුම කලකිරීමක් ඇති වෙනවා. කියන්නට බැරි තරම් කලකිරීම. මේ තරම් දුක්දුන්න මේ මහා පංචස්කන්ධේ මමමගේ කියලා ගත්තේ කොයිතරම් මේ විදිහට මේ දුක ගැන හරි අවබෝධයක් ඇති වෙනවා. තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ මමමගේ කියලා වැඩි දෘෂ්ටියකින් උපාදාන කරපු මෝඩකමක්. මේවට ආශා කර මෝඩකමක් තේරෙනවා. මේවා පදාගෙන උපාදාන කරපු මෝඩකමක් තේරෙනවා. මෙන්න මේ මෝඩකම තේරුම් ගන්නට දුක්ඛ සත්‍ය අවබෝධ වී යුතුයි. නිත්‍යතාව ඇතිවීමට විරාගය ඇතිවීමට නිත්‍යතාව කියන්නේ කලකිරීම විරාගය කියන්නේ නිවන. අධික ගැනීමට මේ පංචස්කන්ධ සංඛ්‍යාත සංස්කාර ධර්ම ඔක්කොම අතහැර ඉති කියන ඒ අතහැරීම අත කර ගැනීම සඳහා දුක්ඛ සත්‍ය තේරුම් ගන්නට ඕන. මේ පුංචි සපක් ලැබෙනවා ඉන්ද්‍රිය ප්‍රතිපදිතව. ඒ කියන්නේ ඇහැට ප්‍රිය රූපයක් දැක පොඩි සද්දයක් මේ හීනයක් වගේ ඈ දැකපු හීනයක් වගේ. ඒ හීනේ දැන් දැක්ක දැන් ඉවරයි. එයාට පුළුවන් නම් අර ලෝතුරොඩ කලාව කියලා අපි පොතක් ගහව ඔගේ තියෙන ඔය කරුණු ටික විස්තර ඇතුළු කියලා බලන්න. එතකොට සමන්තම තේරෙන්නේ මේක දුකක් තමයි මුලාවට පත් වෙලා හිටිය ඉදිරියට මේ විදිහේ මුලාවට පත් වෙන සංසාරයේ පරික්‍රමණය වෙන්න වෙනවා. සතරෙන් සතරට යනවා. ජාතියටම මරණය නැවත උත්පත්තියටම යනවා. ඒක නිසා මේ අය දුක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න පංචස්කන්ධ ලෝකයේම දුක. පවත්තං දුක්ඛං අපවත්තං සුඛං. මේක පැවතීමමයි දුක කියන්නේ. අපවත්තං සුඛං මේක නැත්තටම නැතිලා පහනක් නෙවෙයි නිවිලා ගිල්ලා තේරනම් පෑවානම් ඒකයි ඉස්සතේ කියන්නේ එකක් නෙවෙයි. ඒක තියෙන තාක්කම දුක තියෙනවා. මෙන්න මේ දුක අවබෝධ වීම සඳහා පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙහි කරන්නට ඕන. අනිත්‍ය නිසා මේක දුක්. ඒ වගේම නිරායාසයෙන් දුක් ලැබෙන නිසා දුක්. ඒතර මම මේ දක්වන්නේ කියන්නේ මේ සීලයක් ආරක්ෂා කරන්න පංචශීලවත් ආජීවයක් සම්පතේය. ඉන්ද්‍රියන්ගේ සමස්තමත් හැකි බවයි සංවර කරගන්න. සත්‍ය කරුණු දෙකයි. සත්‍ය ටික දිනු කරගන්න උත්සාහ කරන තුන්වෙනි කාරණාව දවසට පැයක් භාගයක්වත් අඩුවෙන් සිතේකම් කරගන්නට පුළුවන් වන ආකාරයේ භාවනාවක් කරගන්නට. තමන්ගේ ප්‍රඥාව නුවණ සම්මාදිට්ඨිය ආදී ධර්මයන් දියුණු කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහා එලෙසින්ම ආශ්‍රය ධර්මයන් ප්‍රතිවේධ කර ගැනීම සඳහා මේ පංචස්කන්ධ ලෝකය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසන්න. ඔකයි මේ කියන්නේ අපි. එතකොට මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් දකින්නකොට මේ සංස්කාර කෙරේ කලකිරීම මේක දුක්ඛ සත්‍යයක් කියලා තේරුම් අරගෙන අත්හරින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. අත්හරින්නේ නැතුව නිවනක් නැහැ. උපාදානයේ අත්හරින්නට වෙනවා. අල්ලා ගැනීම අත්හරින්නට වෙනවා. විශේෂයෙන්ම පංචස්කන්ධයේ ඊළඟට අනාත්ම වශයෙන් දකින්නට ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නට ඕන. මේවා අනාත්මයි කියා හිතන එක නෙවෙයි. මේවා මම නෙවෙයි මගේ නෙවෙයි කියා හිතන එක නෙවෙයි මා මේ කියන්නේ. නැත්නම් වෙන කෙනෙක් කියන එක අහගෙන ඉන්න එකක් නෙවෙයි මා මේ කියන්නේ. තමන්ම තමාගේ නුවණින් අවබෝධ කරගත යුතුමයි කියන එකයි මා මේ කියන්නේ. මේ අනාත්ම ලක්ෂණය අත්‍යවශ්‍යයි ආත්ම දෘෂ්ටිය නැති කිරීමට. ඒවා මේ ධර්ම ආශ්‍රය මේ ආශ්‍රය සමුදය මේ ආශ්‍රය නිරෝධය මේ ආශ්‍රය නිරෝධගාමිනී පටිපදාවයි කියලා දකින්නට ඕන. ආශ්‍රයෙන් දෙන කාමාශ්‍රය භවශ්‍රය අවිද්‍යාශ්‍රය කියලා තුනක් ඊට අමතර එකක් තියෙනවා අපි ධර්ම පොත්වල දික්ඛාශ්‍රය කියලා. මෙන්න මේ දික්ඛාශ්‍රය නැති කිරීමට පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් ඇතයි කියන දෘෂ්ටිය නැති කිරීමට පංචස්කන්ධ ධර්මතාවයන් අනාත්ම වශයෙන් දකින්නට ඕන අවබෝධ කරගන්නට ඕන. තමන්ගේ රූපේ දැක්කොත් රූපේ ගත්තොත් මේ මම කියලා හිතනවා මේක මගේ කියලා හිතනවා ගැහණියක් කියලා හිතනවා නැත්නම් මිනිහෙක් මෙතන ඉන්නවා සත්‍යයක් ඉන්නවා ජීවියෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා ඔය එක ආකාරයෙන් හිතන්න පුළුවන්. ඒ ඔක්කොම තමන්ගේ හිත තුළ තියෙන සිතිවිලි මාත්‍රයක් විතරයි සංකීර්ණයි. තමන්ගේ ඇඟට බලලා
මේ මමය මේ ගෑණියෙක් මම මේව තරුණයෙක් ආදී වශයෙන් හිතනවා නම් ඒක තමන්ගේ හිතේ තියෙන සිතුවිලි මාත්‍රයක් පමණයි. දැන් හිතමු කෙනෙකුට සීනති කළා කියන්නේ. ඒ සීනති සිටින අවස්ථාවේදී ඒ පුද්ගලයා එයාගේ ඇඟ අරගෙන මේ මම කියලා හිතනවාද මේ ඇඟ මගේ කියලා හිතනවාද මේ ඇඟ පිරිමියෙක් මේ ගෑණියෙක් කියලා හිතනවාද නැත්නම් මේ ලෝකේ කවර කෙනෙක් හරි කවර දෙයක් හරි අර මේ මගේ කෙනෙක් මගේ දෙයක් කියලා හිතන්නට පුළුවන් හිතනවාද සීනති කියලා සිටි. එයාගේ ඇඟ තියෙනවා මැරිලත් නේ හිතන්නට බෑ. මේ ඔක්කොම හිතේ තියෙන පැටලිලි, හිතේ තියෙන මුල, හිතේ තියෙන සංඥා, හිතෙන් කියලා අල්ලාගෙන. ඒකයි මම කියන්නේ. ඒක නිසා මේ මම කියන හැඟීම, මගේ කියන හැඟීම, ආත්මයක් ඇතේ කියන එක සිත තුළ තියෙන හැඟීමක් පමණයි. අර සීනදී පුද්ගලයාගේ උපමාවෙන් මේ ඇයිද තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. ඒ හැඟීම අයින් කරගත්තා නම් එහෙම තරම්ගේ ශරීරයෙන් බැලුවාම ඔය නිකන් කන්වත් දකිනවා වගේ රාහක් දකිනවා වගේ තමයි. මම කියන හැඟීමක් නෑ. ඒක සම්පූර්ණයෙන් අයින් කරගන්න පුළුවන්. ඒක නිසා මේක අනාත්මයි කියලා දකින්න. කොහොමද දකින්නේ? තමන්ගේ ඇඟට ඉස්සෙල්ලා සිත දිහා බලන අනාත්මයි. ඔය සිතින්මයි ආත්ම කියලා ගන්න, සිතින්මයි අනාත්ම කියලා ගන්න. තමන්ගේ වේදනාව දුක් වේදනා මඳහත් වේදනා. මේවා මම වේදනාව විඳිනවා මේක මගේ වේදනාව මම තමයි මේ වේදනාව විඳින්නේ. මෙහෙම දුකක් මට තියෙනවා අනිත් ලෝක සත්‍යයන්නේ වනේ වන සතුටකට මෙහෙම දුකක් වෙන්නේ නැතේපත්. ඔක්කොම උපාදාන අරගෙන උපාදානයේ යුතුව අල්ලාගෙන කරන කීවිදි සිතෙවිලි වාස්කායික වාචික මානසික ක්‍රියා. ඒක නිසා වේදනාව දෙක බලන්න තමන් කැමති නැහැ කොච්චර දුකක් ඇතිවෙනවා. දුක් වේදනාවෙන් ඉඳ කැමති නැකව. නමුත් කොච්චර අකමැති වුණත් දුක් වේදනාවක් පිළිදෙන හේතුවක් ආවට පස්සේ දුක් වේදනාව ඇති වෙනවා. මේක මගේ එකක් නම් මේක මගේ වේදනාවක් නම් තමන් දෝන විදිහට හසුරවන්න පුළුවන් ධර්මයක් හේතුයි කියලාමතර ඔය දුක් වේදනාව වෙනනම් ඇතිවන්නේ. මොනම හේතුවකින් හරි දුක් දෙන දැන වේදනාවක් ආවට පස්සේ හේතුවක් ආවට පස්සේ ඒ හේතු සංයෝගය නිසා දුක් වේදනාව නියත වශයෙන්ම ඇති වෙනවා. ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් මේක මම කියලා හිතනවා මගේ කියලා හිතනවා වේදනාව අල්ලනවා දඟලනවා. උපාදාන කරනවා. ඒක පස්සේ කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා. මේ වේදනාවේ යථා තත්ත්වයේ තේරුම් ගන්නට බැරි කොච්චර වේදනාව උපාදාන කරනවා. එසේ උපාදාන කිරීම තුළින් සංසාරයේ යර්ථ නැවත ඉපදීමට හේතු වන දුක්ඛ සමුදය සත්‍යය ඉවත්තා. එන්න මේ නිසා වේදනාව දෙස බලන්න මේක කවදාවත් මේ වේදනාව මම කියලා හිතට මගේ එකක් නෙවෙයි. වේදනාව මම මගේ කියලා හිතට මේක මම මගේ නොවන අනාත්ම ධර්මයක් හේතුන් නිසා හටගන්නා බල ධර්මයක්. දැන් මේ වේදනාව තියෙනකොට මම වේදනාව කියලා ගන්නවා. දැන් මේ වේදනාව නැති වෙනවා. නැතිව ගියාට පස්සේ මොකක්ද ඉතුරුනේ මම කියලා ගන්නද මොකක්ද ඉතුරුනේ මගේ ආත්මය කියලා ගන්නද මොකක්වත් නැහැ. දැන් සැප වේදනාව අල්ලගෙන බොහෝ දෙනෙක් ආසාවෙන් කටයුතු කරන්නේ. සැපේ හොයන්නට සැප වේදනාව ලබන්න. මේක විඳින වෙලාවේදී තමන්ට තේරෙනවා නම් මේ චිත්ත තුළ සැප වේදනාවක් ඇති වෙලා නැති යනවා මම විඳිනා නෙවෙයි මේක තියෙනවා ඉප්පට පස්සේ නැති වෙනවා. නැති වුණාට පස්සේ මොකක්ද මේක ඉතුරුවක්? ඉතින් මේක ඇතිවෙලා නැතිලා කියන්නේ මට ඇති වැඩේ මොකක්ද කියලා හරියට තේරෙනවා නම් ওই වේදනාවල් අල්ලන්නේ උපාදාන කරන්නේ. ඒක නිසා වේදනාව ඒකාන්ත වශයෙන්ම ආත්ම ධර්මයක් නෙවෙයි අනාත්ම ධර්මයක්. සංඥා සංඛාර සිටි හඳුනාගෙන මේ ඔක්කොම හේතු නිසා හටගත් බලයන් මුලී ක්‍රියාදාමයන් නිසා මුලී ශෛලියන්ගේ නිස්පරිදි ක්‍රියාත්මක වීම නිසිතුලිනුයි මේ සංඥා මේ සංස්කාර දැන්තවන්නේ. ඒක නැත්තම් අවතාවල් අපට ඕන විදිහට සංඥා ටික ගන්නවත් බැහැ සංස්කාර ටික ගන්නවත් බැහැ. මුලී ක්‍රියාදාමයේ නිසා ඒ කායික ක්‍රියාව නිසා ඒකේ හේතු නිසා හටගත් බලයන්. එතකොට මේ සංස්කාර හෝ සංඥා කියන දෙකම සමාගයේම සිත තුළ තියෙන සිතිවිලි ධර්ම හැර ඇති නැති යන නාම ධර්ම හැර අන්තිමවක් නොයි මේක අනාත්මයි කියලා පැහැදිලිවම තේරෙනවා නම් ඔය කිසිම සංඥාවක් කිසිම සංස්කාරයක් උපාදාන කරන්නේ විඥානයක
පංච විඥාන සෝත විඥාන මේ එකක්වත් තමාකෝ තමාගේ ධර්ම නෙවෙයි. මේ විඥානීය තීමට හේතු දෙනවා. ඇහැ තියෙනවා නම් රූප තියෙනවා නම් ආලෝකය තියෙනවා නම් මනසිකාරය තියෙනවා නම් ඇහැට රූපේ ගැටුණාට පස්සේ හේතුන් දෙනකොට ඒක පිළිබඳ දැනීමක් ඇති වෙනවා. දැන් මෙයාගේ කන තියෙනවා මේ ශබ්ද පිට කරනවා ශබ්ද පිට කරන්නේ හේතු ගොඩාක් නිසා මෙයාගේ කන තුල කියලා කන් ශබ්දේ වදිනවා. ඉතින් ඔබ දැනගන්න දැනීමක් පාරේ. මෙයාගේ එකක් නිවි එක තමා අහන ඉල්ලක් නිවි අනේ පහළ වෙන කන නිසා පහළ වෙන සබ්දේ නිසා පහළ වෙන සෝත විඥාන සහිත මේ නාම ධර්ම බුදු නාම ධර්මම පමණයි මම නෙවෙයි මගේ නෙවෙයි. ඒක සමන්ත තේරෙනවා නම් මේවා මේ ජීවිත වශයෙන් විස්තර කරනවා නම් මේ එක එකක් අරගෙන පැය දෙක තුනක්වත් විස්තර කරන්නට ඕන. එක එක ස්කන්ධයක් අරගෙන අනාත්මය ගැන කියනවා නම් පැය දෙක තුනක්වත් කියන්නට ඕන. ඒක අඩුම ගානේ පැය 10ක්වත් ඔය සඳහා වැය කරන්න. ඉතින් එහෙම කරන්න දැන් අවශ්‍යයක් වෙන්නේ නැහැ. එතකොට රූපයක් අරගන්නවා තමන්ගේ ආත්මයක් නෙවෙයි. තමන්ට වෙන විදිහට පවතින ධර්මයක් නෙවෙයි රූපේ කියන්නේ. රූපේ පාගේ පැත්තක ඔහේ තියෙනවා. අපි ගිහිල්ලා ඉතින් හදනවා ඒක මම මගේ කියලා. රූපේට කතා කරන්නට නම් පුළුවන් නම් රූපය සිනහා වෙන්නට පටන් ගන්නවා. කතා කරලා අනේ මේ මම මේ පැත්තක ඉන්න රූප කොට මේ අකුවල්ලකට දකරනවා මම මගේ කියලා මුන් කොච්චර හරක්ද කියලා රූපේ සිනහායි. ඇත්තටම රූපේ හිතන්න පුළුවන් නම් කතා කරන්න පුළුවන්. මොකද මේ දැකලා ඉතින් දැන් ඔය ඉස්සර මේ ශරීරයේ ඇතුලේ තියෙන කොටස් එන මේ පේනවා. ඒක දර්ශන වලින් එදින් මේක ඇතුලේ තියෙන මේ ජාලව ගොඩවල් අරගෙන මේ හංකඩේකින් වහලා පැටියට කවර් එකක් දැම්මා. ඔබ දාලා ඉතින් ගෑණියක් කියලා මිනිහෙක් කියලා අල්ලගෙන මේ දකලා මේ හංකඩේ ඇතුලේ තියෙන ඒවා ඔක්කොම පැත්තකදී අයින් කරලා දැම්මොත් එහෙම එතන තියෙන්නේ මොන ජවා කොටස්ද මේ ධාතු කොටස්ද එතන පඩවි ධාතු කොටස් තියෙනවා ආපෝ ධාතු කොටස් තියෙනවා මුළු ඇඟම ගත්තොත් තමයි විශේෂයෙන් බලන්නේ මුළු ඇඟම පඩවි ධාතු කොටස් ආපෝ වලින් දෙන්නේ අර එම්මින් ඉතින් වතුර පැකිලෙනවා ඉතින් වතුර තීක්ෂණ තියෙනවා දැන් තීක්ෂණ දාන්නේ වාස්ති කරලා දීතර කරනවා වායු දාන්නේ පුපන ඕක තමයි මම කියන්නේ කෑලි කියන්නේ මිනිහා කියන්නේ ඉතින් මේවා හැර මෙතන සත්‍ය වශයෙන් තමන්ගේ ශරීරයේ දෙස බැලුවොත් එහෙම මම කියලා ගන්න මගේ කියලා ගන්න කිසි දෙයක් නැහැ. තමන් ඕන විදිහට පවතින්නේ නැහැ පවත් ගන්නලා නැහැ. කොච්චර නාක වෙන්නේ නැතුව ඉන්නේ ඉතින් ඒම හරියන්නේ නැහැ. කුංචි කාලේ ඉඳලා අද දක්වා කොච්චර වෙනස් කරලා මෙයා එකක්වත් අපිට නවත්තන්න පුළුවන් නෑ. රූපේ රූපාදී ඔය ඇති වෙදී නැති වෙනවා. ඒක ඇති වෙන විට ඇති වෙනවා නැති වෙන විට නැති වෙනවා ජරාවට යන විට ජරාවට යනවා කැඩෙන විට කැඩෙනවා බිඳෙන විට බිඳෙනවා ලෙඩ වෙන විට ලෙඩ වෙනවා වෙන්න තියෙන දේවල් සිදු වෙන විට සිදු වෙනවා අපි පැත්තකින් ඉඳලා ඒක කාලලා ගන්න. ඉතින් මාමල කියන්නේ මිනිහෙක් තාස්තික. ඉතින් මෙතන මුලාවක් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහම එක එකක් වෙනින් වශයෙන් අරගෙන හෝ මේ පංචස්කන්ධය එකට අරගෙන හෝ මෙතන ආත්මයක් නැහැ මෙතන අනාත්මයි මේක ආත්ම නොවන ධර්මයක් මමගේ නොවන ධර්මයක් කියන අවබෝධය ඇති කර ගන්නට ඕන අදුම වශයෙන් අරතියපෝ දිට්ඨියවත් නැති කර ගැනීම සඳහා දිට්ඨස්ත්‍රේ ඒ ආශ්‍රයයන් නැති කර ගැනීම සඳහා ඒක මූලික සියවස් ඒ නිමාට සමාස්ත්‍රණ දිගන්න අනාගාමී වෙනවා භවස්ත්‍රණ දිගන්න රහත් වෙන්න ඕන. ඒවගෙන ඒ වගේ අත්දැකීම් ලැබලා මේ ජීවිතේක ඔක්කොම නිමකලා කියලා සෑහීමට පත්වෙච්ච කෙනෙක් තමයි මේ සූත්‍රයේ හැටියට බුදුරජාණන් වහන්සේ ගැන ධම්මයේ ගැන සංඝ රත්නයේ ගැන ඉතිර වශයෙන්ම දන්නා පුද්ගලයෙක් කියලා නිගමනයකට වෙන්න පුළුවන්. නැත්තම් මේ ධම්මයේ දන්නේ හරියට ටිකයි ගන්න. සෝවාන් කියන්නේ ටිකයි ගන්න. සකදාගාමී කෙනෙක් ඉච්චරවත් නැහැ. පච්චස්සයෙන් දන්නේ නැහැ. පොත්වල දීම කියලා ඕනතරම් බුලතක් නැති ධම්මසන්. ඒක වෙනම දෙයක්. ඒක නිසා පච්චස්සයෙන් දකින්නට ඕන. ඒ දකින්නට නම් ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නකොට අර කලින් කියපු විදිහට දුක්ඛ සත්‍ය තමයි තේරෙනවා. මේ දුක ඇති උනේ මේවා මම කියලා ගත්ත මගේ කියලා ගත්ත මේවා ආශා කරපු මේවා උපාදාන කරපු මොහොතකම තියෙන නිසා. මේක මොකක්වත් නැහැ. දුක්ඛ සමුදය කියන්නේ ඒකයි. දුක්ඛ සමුදය කියන්නේ දුක ඇතිවීමේ හේතුව සංකර්ම මොඩකම. සංනාවේ තියෙන මොඩකම නිසා. දුක්ඛ සමුදය වශයෙන් සංනාව ඕනන දක්වන්න පුළුවන්. ඒක ඇතිවන්නේ මොඩකම නිසා.
ඒක නිසා මේ මූලිකම හරියට අවබෝධ වෙනවා නම් සමහරවිට මේවා අනිත්‍යයි මේක දුක්ඛ සත්‍යයක් මේක අනාත්මයි කියලා වැටහෙනවා. මේ වැටහීමට කියන්නේ මාර්ග සත්‍යය. එන්න මේ විදිහට දුක්ඛ සත්‍ය තේරුම් ගත්තා නම් සමුදය සත්‍යය තමයි දැක්කා නම් මාර්ග සත්‍ය තේ අතරින් වැඩිනවා නම් වැඩිනවා නම් නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීම සඳහා අර සමාධි දෙකෙන් පංචස්කන්ධ ධර්මයන් ඇති වී නැති යන හැටි බලපලා සිටින්නට ඕන. අර අවබෝධය ඇති කරගත්තාට පසු ජනමයා දුක්ඛ සත්‍යයක් ඒකාන්ත වශයෙන් කියලා අවබෝධ කරන මේක ඒකාන්තයෙන්ම අනිත්‍ය ධර්මයක් කියලා පස්ස වශයෙන් අවබෝධ කරගෙන මේවා අනාත්ම ධර්මයි කියලා දැනගෙන මේක තමයි මේ දික්ඛාස්ත්‍රය කියලා දැකලා අද වශයෙන් සෝවාන් වීමටත් මම මේ කතා කරන්නේ. මේ දික්ඛාස්ත්‍රයේ දීකයි මේ දික්ඛාස්ත්‍රයේ ඇතිවෙන්නේ මේ තමන්ගේ ඉතේ තියෙන මුලාව නිසා කියන්නේ ඒ මුලාව දැකලා ඒ අවබෝධය දුන්නාන් පසු තමන්ගේ ඇඟසාවිත දේශ සමාධිමත් සිටින් බලාගෙන ඇති වෙන විට ඇති වෙනවා කියලා දකිනවා නැති වෙනකොට නැති වෙනවා කියලා දකිනවා. ඇතිවීම පැවතීම නැතිවීම කියලා කොටස් තුන දකින්න පුළුවන් නම් ඒක තමයි. ඒ කියන්නේ අපේ වේදනාවක් ඇතිවෙනකොට ඇති වෙනකොටම වේදනාවක් වෙන්නේ නැති වෙනවා කියලා දකිනවා. වේදනාව පවතිනකොට මෙන්න වේදනාව පවතිනවා කියලා දකිනවා. වේදනාව නැති වෙනකොට මෙන්න වේදනාව නැති වෙනවා කියලා දකිනවා. විදිතා වේදනාව උපජ්ජන්ති වේදනා වේදනා උපට්ඨාන්ති විදිතා වේදනා අම්ලක්කම් ගච්ඡන්ති කියන බුදුහාමුදුරන් වචනයි මාගේ සිංහලෙන් කියේ. මේ විදිහට තමන්ගේ අපි සමාසස් කරනවා දැන් ශරීරයේ දියලට කොටස් දියලට යනවා නැත්නම් ආසස්කාසනාදී තුලින් ඇතුළට මේ ඇතිවීම දකින්නවා ඇතිවෙච්ච එක පවතින සුළු මොහොතක් ඊට පස්සේ නැතිවෙනවා. එන්න මේ ඇතිවීම පැවතීම නැතිවීම දැක ඉන්නට පුළුවන් නම් පංචස්කන්ධ ලෝකයේ පිළිබඳවම ඒකමයි නිවන් මාර්ගයේ ඒකින්ම පුළුවන් සියලුම ආශ්‍රය ධර්මයන් දැකීමට අතිවිකේ සමාධි භාවනා ආසන කයය සම්මතේ කතමාන දෙකේ සමාධි භාවනා ආසන කයය සම්මතේ මේ ආශ්‍රය ධර්මයන් නැති කිරීම සඳහා කාමාශ්‍රය භවශ්‍රය දික්ඛාශ්‍රය නැති කිරීම සඳහා සමාධි භාවනාවක් සීනා මානෙ මොකද මේ සමාධි භාවනාව ඉතිවික්කේ වික්කෝ පංච උපාදාන ස්කන්ධයේ උද්‍යප්පයන් පස්සේ විරති. මේ පංච උපාදාන ස්කන්ධ ධර්මයන්ගේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බල වාසය කරන. ඔකයි බුද්ධ වචනේ. ඔබ තමයි මාගේ. එතකොට මේ විදිහට යම් කෙනෙක් කටයුතු කළොත් ඒ ක්‍රියාදාමයේ නියත වශයෙන් නිර්මාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා හේතු වෙනවා නිසකයි. අනේ ඒ ආකාරයෙන් නිර්මාණ ධාතුව හරියට අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධ කරගත්තු මට්ටමට අනුව බුදුහාමුදුරුවෝ කවුද ධර්මරත්නේ කවුද සංඝරත්නේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. නැත්නම් බෑ. තමන්ගේ ධර්මයේ ජීව ධම්මපස්සේ සෝමම්පස්සේ ඒකයි. දැන් මම මේ කියපු ධර්මෙවත් දකින්න නැති කෙනෙක් මම මේ කිව්වේ මොකද්ද කියලා තේරුම් ගන්න බෑ. ඔය දෙකක් නම් අවබෝධ වෙයි. අත්පත්යෙන් දකින්නද. ඒක නිසා තමන් සෝවාන් වුණා නම් ඊ මට්ටමින් දකින්න පුළුවන් බුදුහාමුදුරුවෝ කවුද ධර්මයේ කවුද සංඝරත්නේ කවුද කියලා. සකදාගාමී වුණා නම් නැත්නම් අනාගාමී වුණා නම් ඊළම මාර්ගඵලය ලැබුවා නම් ඔහුට හෝ ඇයට පුළුවන්කම ලැබෙනවා ත්‍රිවිධ රත්නත්‍රයේ නියම ආකාරයෙන් දකින්නට අවබෝධ කරගන්නට ත්‍රිවිධ රත්නත්‍රයේ ගුණ මේවයි කියලා අත්දකින්නට. එහෙම අත්දකපු කෙනා බුදුරජාණන් වහන්සේ නියත වශයෙන් සම්මා සම්බුද්ධමයි. අය වචන දෙකක් නෙමෙයි. ඒ ධර්ම රත්නයේ නියත වශයෙන්ම සාක්ෂාතයි. ඒ සංඝ රත්නයේ ඒකාන්තයෙන්ම සුපටිපන්නයි, ප්‍රතිපටිපන්නයි, ඥානපටිපන්නයි, සාමිච්චපටිපන්නයි කියලා නිගමනයකට බහිනවා. මේ සෝතේ දැක්කන්නේ ඒ කරුණ දෙකයි. එතකොට අද මේ පොය දවසක් නිසා මේ සරල ආකාරයෙන් මේ ධර්ම දේශනා ඉදිරිපත් කරේ නිවනට යොමු වන ආකාරයේ දේශනාවක් නෙවෙයි. නිවන් ලබා ගැනීමට හේතු වන කරුණු පෙන්වා දීමේ දේශනාවක්. ඉතින් භාවනාව තරම දියුණුවයි සිටිනවා නම් දැන් ටිකක් ඇස් දෙක පියාගෙන සමාධිමත් සිටින් තමන්ගේ ඇඟ දෙක සිටින් බලන්න. දැන් හැදි කරන්නට කියනවා නම් ඉතින් ඒගොල්ලන්ගේ සමාධිය නෑ. දැන් හදන්න යනවා කියනකොට. හැට කරන්න බෑ මං කියනවා ඒකම සමාධිය නෑ කමන්නේ. දැන් තමන්ගේ ශරීරයේ දෙස බලන්න. මේ බලන සිත දෙස දැන් බලන්න. තමන්ගේ ශරීරයේ මේක තියෙනවා.
දැන් ශරීරයේ දෙසින් බලන. ඒ බලන සිත දෙස දැන් බලන්න. මේ ශරීරය වෙනම ධර්මයක්, සිත තවත් ධර්මයක් දෙකක්. මේ දෙකක් වශයෙන් දකින්න. මේ දෙක දැකලා වෙනමකින් ශරීරයේ ඉස්සෙල්ට මහදේ දක්වා එක පැත්තකින් හිත ගෙනියන්න මොකක්වත් හිතන්නේ නැතුව ශරීරයේ වෙනම කොටස සිත වෙනම දෙයක්. මේ ශරීරයේ මතු පිටින් හිතේ ඉතර පාදේ දක්වා එක පැත්තකින් හිත ගෙනියනවා. පහළට. අනිත් පැත්තෙන් ඒ වගේම ශරීරයේ මතු පිටින් ඒ දෙස බලමින් හිත ගෙනියනවා. දැන් එක පැත්තකින් බලනකොට ඉස්සෙල්ට බලපු ශරීරයේ බැලුවා ශරීරයේ හිත සිතින් බැලුවා. දැන් පප්පෙලස භාවයට එනකොට අර ඉස්සෙල්ට බලපු හිත නිරුද්ධ වෙලා නෙවෙයි. දැන් මේ විදිහට අර හිත නැති යන ආකාරයේ දැකලා එක පැත්තකින් හිත ගෙනියනවා. අනිත් පැත්තෙන් තේම ගෙනියන අනිත් පැත්තෙන් ගෙනියනකොට අර ඒක කලින් දැකපු පැත්ත දැකපු සිතිවිලි ඔක්කොම නැහැ. දැන් පේන්නෝනේ සිතින් සිතුවේ නැත්නම් ශරීරයක් නැහැ. මොකද සිත නැති ශරීරයේ හිතට බලනවා හිත ජාස්තනය වෙනවා හිතට. ඒ හිත නැතුව පපුවේ බලනකොට හිත දර්ශනය වන්නේ නැහැ. එතනදී හිත දර්ශනය වන්නේ නැහැ. සිතින් ඇල්ලුවේ නැත්නම් සිතින් ස්පර්ශ කළේ නැත්නම් ශරීරයක් නැහැ. මේක දකින්න බලන්න. මේ සිත ඇති වෙනවා පවතිනවා නැතිනවා. ඒ ඇතිවීම පැවතීම නැතිවීම දෙක බලපලා දැන් සිත ගෙනියන. ඒ අනිත්‍යයි නිරුද්ධ වී යනවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මයක් වන්න සිතක් ඉතුරුන්නේ. ආත්මය කියලා ගන්නක කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. සිත නිවි යනවා. ඔය නිවි යාම දෙස දැන් බලන්න. මොනවද ඉතුරු වෙන්නේ? කලින් දැකපු සිතේදී පසුවට යනකොට ඔක්කොම නිවි යනවා. මෙන්න මේ නිවි යාම දැක සිත බලන්න. කය දෙකින් කයමත් වෙන්නේ. සිත ගෙනියනවා සිතේ අනිත්‍යතාවය නිරෝධය දැක මානසික ප්‍රඥා දිනු කෙනෙකුට සිත සිස්සී යන්නට ඕන ශරීරයේ නොපෙනී යන්නට ඕන. සිතට දැන් මේ නොපෙනී ගිය සිත් භාවය තමයි ආත්මය. මේකත් නැති වෙනවා. නැති වුණාට පස්සේ ආත්මය කියලා ගන්න දෙයක් නෑ. මේකත් අනිත්‍යයි. මේකත් සංස්කාරයක් මම හෝ මගේ ආත්මයක් නෙවෙයි. මේකත් අනිත්‍යයි සංස්කාරයක් අනාත්මයි. ඊට පස්සේ වැඩි වෙන සාන්ත භාවය සිතේ සාන්ත භාවය. මේකත් සංස්කාරයක් මේකත් අනිත්‍යයි අනාත්මයි කියලා දකින්න එතකොට නිවන සිදුපත් වෙයි. මේකත් අතහරිනවා කියලා මේ නිවන දැක්කම ඒකත් පිටින් අපි මේ ටිකක් කියේ සරල බණ ඔක්කොටම කියපු නිසා අපි භාවනා දිනුවා සිටිනවා නම් මේ අය වෙනුවෙන් මේ විනාඩි දෙක තුනක් අපි වැය කරේ. යම් කෙනෙක් හරියට දුක ගැන කියන දුක්ඛ සත්‍ය මේකයි කියන අවබෝධය ඇති කරගත්තා නම් මේ ධර්ම දේශනාව අහන තමයි. ඒක අත්හැරීත්තේ කියන අවබෝධය ඇතිව මේ ධර්මයේ දුක්ඛ සත්‍යය සිටින් අත්හැරියන්නම් මේ ධර්මය අහන කරන්නේ. ඒවා අනාත්මයි කියන පැහැදිලි අවබෝධය දැක්කාන අවබෝධ වුණා. ඔය කියපු භාවනාවම ඇති දෙවෙනි ප්‍රඥා සමාධිය දිනු කෙනෙකුට නිවන අවබෝධ දැකීම සඳහා. එසේ නෝවත් තමක් නැහැ පසුව කරලා බලන්නේ මේ දිනු ප්‍රඥා සමාධිය දිනයි මේ දක්වා විධාන පාරණවල සාරාංශය මෙන්න මේකයි. අපි චූලහත්පදෝම සූත්‍රයේ ධර්ම දේශනා ඉදිරිපත් කළේ ඒ අදහස් ඇතපුගේ පාද සලකුණ උපමා කරලා කරන අපේ දේශනා කියන එකයි. ඇතපුගේ පාද සලකුණ දැක්කු පමණින් ඒක ලොකුවට තිබූ පමණින් මේ ලොකුවට එක්කලා නිගමනය කරන එක ඊතරම් ප්‍රඥා ගෝචරවන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා මේ නිවන හරියටම පස්කස් වශයෙන් අධ්‍යක්ෂ කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය අගින් හඳුරන්නේ. ඒක තමයි මේ දක්වා කියපු කරුණවල සාරාංශය. ඉතින් මේ හඳුනා ගැනීම හඳුනාගත යුතු ගැනීමට පිළිපැදිය යුතු ආකාරයක් තියෙනවා. සීලයක් රකින්නට ඕන. පංචශීලයේ වර්ධන වශයෙන්. ඉන්ද්‍රියම් පුරවල් සාන්දුරට අද වැනි දවස්වල සම්පූර්ණ සම්මත කරගන්න නිවෙස්වල ටිකට පස්සේ ආශාව කෙසේදත් තමයි කරහල් සම්පූර්ණ සම්මත කරගන්න. අනිත් ආශාවන් නැති සංනාවන් අනිත්‍යතාවයන් නැති කරලා සම්මත කරගන්න. සතියෙන් යුතුව කටයුතු කරන ටික පුරුදු වෙන්න. මේක අමාරු වැඩක් නෙවෙයි ඉඳගෙන කරන භාවනාවක් නෙවෙයි. ඒක එදිනදා ජීවිතයේ එකතු කරගෙන ඉඳගෙන භාවනාවක් ඉඳගෙන ඕන නිදාගනෝ කවර ඉරියව්වකින් හෝ සිත එකඟ කර ගැනීම සඳහා සුදුසු භාවනාවක් කරන්නමයි මේ භාවනාව වෙන්නේ.
ඒ සමාජාචාර මෛත්‍රී භාවයේ නිවන් දැකමු කියන පොත කියවලා තියෙනවා නම් ඒකේ තියෙනවා ඉතා පහසෙන් මෛත්‍රියෙන් ධ්‍යානයකට යන ආකාරයක් ඒ වගේම ජීවන සුද්ධපත් කරගත හැකි ආකාරයක් ධ්‍යාන ඇතුව හෝ නැතුව ඒකම කරන්න කියනවා නෙවෙයි පහසෙන්ම සිත එකඟ කරගන්න පුළුවන් ක්‍රමයක් ඒකේ. ඉතින් කවදාකාරයකින් හෝ සිත එකඟ කරගන්න බලන්න. ඒකින් දැනීමකටපත් වෙන්නට බෑ. චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛ සත්‍ය අවබෝධ කරගත යුතුමයි. අතීත සංස්කාරයේ විඳින ලද දුක දෙක ආපස්සට ඇරී නිකන් නුවණින් මෙනෙහි කරලා බලන කොච්චර කාලයක් දුක් විඳලා තියෙනවද? නිවන් දැක්කේ නැත්නම් කොච්චර කාලයක් දුක් විඳින්න සිදෙනවද? මේ දුක තේරුම් ගැනීමට පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දර්ශනය බලන විට අනිත්‍ය නිසා දුකක් ඇති වෙනවා ස්වභාවික වශයෙන් මේ දුක ඇති වෙනවා. ඒක නිසා අනිත්‍ය දුක්ඛ කියන කොටස් දෙකෙන්ම දුක්ඛ සත්‍යය මත කර දෙන්නේ. ඊට අමතරව මේ පංචස්කන්ධ ධර්මතාවයන් අනාත්ම වශයෙන් විමසීම තමයි අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. එතකොට තමයි අපට අද වශයෙන් දික්ඛාස්ත්‍රයක් ඇති කර ගන්න පුළුවන්. මේ විදිහට දුක්ඛ සත්‍ය ගැන හරියට අවබෝධයක් ඇති වුණාට පසු පංචස්කන්ධ ධර්මතාවයන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ඒ කර්ම තුන ගැනවත් අනුම වශයෙන් අවබෝධයක් ඇති වුණාට පසු ටිකක් සිත සමාධිමත් කරලා පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බල වාසය කරන ඒකම නිවන් යන්නේ මාර්ගයක් වෙනවා කියන එකයි මේ දක්වා තියෙන ධර්ම කරුණවල තියෙන පිටිසාරාංශය. එසේ පිළිපැදීම තුළින් මේ සත්‍යවනි සහිතීමේ වාසනාවක් උදා වේවා කියලා ආශිර්වාද කරලා මෙම දේශනාව දැන් මෙතනින් නිම කරනවා. ලැබෙන මේ මාකාසත්තා කියන පාඩේ කියන්නේ ආකාසත්තා බුම්මඨා දේවානාගාමී කාපුඤ්ඤං තමනෝදිතා ආකාශත්තා බුම්මඨා දේවානාගාමී කාපුඤ්ඤං තමනෝදිතා කියන ලක්ෂණ දේශනං ආකාශත්තා බුම්මඨා දේවානාගාමී කාපුඤ්ඤං තමනෝදිතා කියන ලක්ෂණ සම්පරන්ති ප්‍රාර්ථනා කරන පුණ්‍ය කම්මේන මාමි බාල සමාගමෝ සත්ත සමාගමෝ හෝතෝයා විපාණ සත්‍ය ඉදම් මේ පුඤ්ඤං සවක්ඛයා ආනන්දෝ සබ්බදක්ඛා පමිච්ඡතු මේ කල කුසල ශක්තිය මේකට ඒකාන්ත වශයෙන් කවදා හෝ දවසකදී නිවන් ලැබීම සඳහා මේ කුසල ශක්තිය හේතු වේවා වස්නා වේවා. අභිවාදන සීලස්ස නිච්ඡම් වද්ධා පදායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පatti නීවත අතෝ නිබ්බාන සම්පatti ඉන්නාදී සමිඤ්ඤතු සුපatti වර්ණාශ්‍රේය